සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු. තුන් ලෝකාග්‍ර විතරාගී තථාගත ලෝතර ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට මෙතෙක් පහළ වූ සීලම තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් පාද නමස්කාර වේවා නමස්කාර වේවා. සාදු. මේ ධර්ම දේශනය, මේ උතුම් ධර්ම සාකච්ඡාව තුන් ලෝකයාගේ හිතසුව පිණිස නිවන් මඟ උදෙසා සසර දුක් කෙලවර පිණිස හේතු වේවා. වාසනාව වේවා. බුදු සරණයි. අපි ධර්ම ශ්‍රවණය කරන්නට පෙර සසරේ බොහෝ පින් කරලා ඒ පිනේ ලැබෙන උතුම් අවස්ථාව තමයි ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන එක. ධර්ම ශ්‍රවණය හරහා කල්යාණ මිත්‍ර සම්පත්තියත්, ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය හරහා මේ දහම තමගේ ජීවිතයට ගලපා බලන ශක්තියත්, ඒ ගලප බලද්දි කෙලෙස් අඩු වෙවි ගිහිල්ලා කෙලෙස් වල බලය හිඳිලා යන දවසත් මේ මාර්ගය තුලින් ඔබට ලැබෙනවා. කෙලෙස් වලින් විඳින දුක තේරෙන්නේ මේ මාර්ගය දැනගත් අයට. එතකන් කෙලෙස් දුකක් කියලා තේරෙන්නේ නැහැ. අපි කෙලෙස් පවත්තන්නයි මේ දඟලන්නේ. අපි කොහොම හරි උත්සාහ කරන්නේ අවිද්‍යාව නිසා, නොදන්නකම නිසා මේ කෙලෙස් ධර්මයන් පවත්තන්න. මේ මොහොතට මට එන ද්වේෂ සිතක්, රාග සිතක්, මෝහ සිතක්, ඒක ක්‍රියාත්මක කරන හැම මොහොතකම අතීතයට යනවා. ඒ කියන්නේ විපාකයක් ලෙස, හුරුවක් ලෙස අතීතයට යනවා. නමුත් නැවතේ සිත පහළ වෙලා තව කර්මයක්, වෙනම කර්මයක්, ඒ නොවන වෙනත් එකක් කරලා නැවත කර්ම විපාකයක් උරුම කරලා දෙනවා. මේ විදියට දහම නොදන්න කාලේ, දහම දැනගත්තත් භාවිතා කරන්නට බැරි කාලේ, දහම ගලපා බලන්නට බැරි කාලේ අපි කොපමණනම් පව් කරනවද? ඒ පව් වලින් ඒ කරපු පව්ම නැවත විපාක ලෙසත්, හුරුව ලෙස නව කර්ම රැස් කරන්න, එහෙම නැත්නම් අලුතෙන් පව් කරන්නටත්, කරපු පව් වලට විපාක ලෙසත් අපි පසුපස එන බව දැනගත්තට පස්සේ සසරේ ගැන අධික බයක් එන කෙනෙක් බුදුහාමුදුරු සරණ යන්න කාගේවත් දිරිගැන්වීම ලබන්නේ නැහැ. ඔහු ඒ දිරිගැන්වීම හෙවත් ඔහුගේ සසර හුරුව මේ මොහොතේ හපු දහමත් එක්ක එකතු වෙලා ශ්‍රද්ධාව බවට පත් වෙලා, වීරිය බවට පත් වෙලා මේ සසරින් ගැලවෙන්නට, උපදින අකුසල් ඇසුරු නොකර ඉන්නට, උපදින අකුසල් පහ කරන්නට වේර වීරිය දරන්න හැකියාව ඔහුට ලැබෙනවා. බලය ඔහුට ලැබෙනවා. අන්නේ විදියට මේ පෙර සංසාරේ පුරුද්ද මත අදත් අපි ධර්ම ශ්‍රවණය කරමින් මේ උතුම් පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලංකාවට ප්‍රථමයෙන් වැඩි මහියංගන, ඒ දීපයට වැඩි මහියංගනේදී යක්ෂනාග මේ ගෝත්‍රිකයන් අතර වෙච්ච සටන් සංසිඳවපු, කලහ සංසිඳවපු මාර්ගඵලලාභීන් පහල කරන්නට ධර්ම දේශනා කොට ඒ උතුම් සද්ධර්මයේ දේශනා කරන්නට පටන් ගත් දවස, ලංකාවට වැඩි දවස ප්‍රථමයෙන්. එම නිසා ලාංකිකයන් වශයෙන් අපිට බොහෝ වැදගත් පොහොයක් අද. ඒ වගේම තුන්බෑ ජටිලයන් දමනය කරපු පොහොය අද. විශේෂ වැදගත් හේතු වලින් මම කිහිපයක් මේ ගෙනහැර දැක්ුවේ. ඒ අනුව අපිත් අද ධර්ම ශ්‍රවණය කරන්නේ පදයක් අහනකොට, දෙකක් අහනකොට, පද තුනක් අහනකොට තමන්ගේ කෙලෙස්
අඩු වෙලා හිඳිලා යනවා. ඒකයි මේ හැල්ලුවක් දැනෙන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට පෙර සසර පුරුදු ටිකයි දැන් තියෙන අපේ දහමට තියෙන ශ්‍රද්ධාවයි සසර බයයි ඔක්කොම එකතු වෙලා තමයි මෙන්න මේ ඵලය ලැබෙන්නේ. අන්නේ නිවීම උදා වෙන්නේ, අන්නේ නිදහස උදා වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ සියල්ලගේ එකතු වීමක්. මේ தත්ත්වය ලබා ගන්න අපි කොයිතරම් පෙරම් පුරන්නට ඇද්ද? චින්චමානවිකාව දර බැඳගෙන බුදුන් වහන්සේ ළඟට එන්නේ ධම්සභා මණ්ඩපයකට. ධම්සභා මණ්ඩපයේ මිනිසුන් ධර්ම ශ්‍රවණය කරද්දී චින්චමානවිකාවට පුළුවන් වුණු වැඩේ ඒක. මිනිසුන් දහම අහලා නිවන් දකිද්දි මාගන්ධියට පුළුවන් වුණේ අපහාස කරන්න. එතකොට මේ ඒ අය පව් රැස් කරන හැටිත් අනිත් ඇත්තෝ පුරුද්ද තියෙන සසර හුරුව තියෙන ඇත්තෝ සසර කතරෙන් එතර වෙන්න ධර්ම ශ්‍රවණය කරලා ඒ දහම දිගේ ගිහිල්ලා නිවන් අවබෝධ කරගන්න හැටි. එතකොට මේ සංසාරේ අපිත් ධර්ම ශ්‍රවණය කරන්නට ප්‍රථම දහම ඇහුවත් ශ්‍රවණය කරත් ඒ අවබෝධ වෙන්නට ප්‍රථම අපි මොනතරම් දහම දන්නවා කියලා හිතාගෙන මොනතරම් හිතින් අපි පව් කරනවද? මේ හැම දෙයකම මුල් වෙන්නේ සිත නිසා. සිතේ හටගන්න කෙලෙස් අපි පසුපස අපිව සසරේ ඇදගෙන යනවා, අපි පසුපස එනවා කියන්නේ ඒකයි. නැවත උපදින මොහොතට මේන් මොකක් හරි කරපු අකුසලයක්, මොකක් හරි කරපු පවක් මතකෙට ගෙනල්ලා දීලා ඒකට අනුව දඬුවමක් ලෙස නරක ආදිවල සතර අපාවල දුගතිවල පහත් ස්ථානවල උපත ලබන්නට ඒ අකුසල් ධර්මයන් කරපු පාපයන් උදව් වෙනවා. අපිම සමහරු දැක්කම කියනවා එයා පව් කරපු කෙනෙක් කියලා. ඉතින් අපිට නිකන් අනුමානව මේ දහම අහපුවාට හිතෙනවා මෙවැනි පවක් කරන්නට ඇති ඒකයි ඒ වගේ දඬුවමක් එන්නේ කියලා. අපි දන්නවා. නමුත් අපි මේ පව කරද්දී අපිට එහෙම හිතෙන්නේ මට අන්නර වගේ විපාකයක් ගෙනත් දෙන දෙයක් නේද මම මේ කරන්නේ කියලා අකුසලේ දුරු වෙන විදියට, අකුසලේ බලයෙන් අඩු වෙන විදියට, ඒ කියන්නේ අකුසල් බලය අඩු වෙන විදියට තමා තුළ එහෙම මෙනෙහි කරන්න ඒ වෙලෙට හිත පහළ වෙන්නේ නැහැ. ඒක තමයි අපි තුල තියෙන දුර්වලතාව. මේ වීර වැඩෙන තුරු සසර බය එන තුරු සසර බය බලයක් ලෙස එන තුරු අපිට වෙන්නේ මේ අකුසල් ඇසුරු කර කර පව් කරමින් පවෙන් මේ තමන්ගේ ජීවිතේ පුරව ගන්න විපාක වලින් මේ ජීවිතේ පුරව ගන්නයි සිද්ධ වෙන්නේ. බොහෝම කලාතුරකින් කෙනෙක් බොහොම කලාතුරකින් අති දුර්ලභව තමයි කෙනෙක් මේ අවබෝධ කරගෙන මෙහි යන්නට පින් කරන්නේ. මේක හැමෝටම පුළුවන් දෙයක් නෙවෙයි. මේකේ මාර්ගයක් මේ තියෙන්නේ. අනුන්ට බැන්නම අනුන් අපට බැන්නම පව් නම් අපි අනුන්ට බැන්නමත් පව් කියලා ආපස්සට හිතන්නයි අපිට බැරි. මම කාට හරි බැන්නම මේක හොඳ නෑ කියලා හිතන්න නම් අනුන් මට බැන්නොත් පව් කියලා හිතන්න පුළුවන් වෙන්න ඕන. එහෙම හිතන එක අනිත් පැත්තට ගලපන්නයි අපිට බැරි. මම එහෙනම් මේ කරන වරද පවක්. මා මේ නොකළ යුතුයි කියලා හිතන්නයි අපිට බැරි. අන්නේ බැරිකම මුල් කොට අපි ඒ පවෙහි ඇලුනා. ඒ පව කළා. පව කරලා මේ ගෝර සසරට වැටුණා. මේ සංසාරේ ජරා මරණ දුක විඳින්නට ලබා ගත්තා. ජරා මරණ දුක නැති කරන්න කොතිකුත් බුදුන් වහන්සේලා දහම් දෙසුවද අපිට කොතෙක් බුදුන් වහන්සේලා හමු වෙන්නට ඇතිද? ඒ බුදුන් වහන්සේලා දහම් දෙසද්දී කොතරම් මිනිසුන් සසරේ පුරුදු කරගෙන ආපු උතුම් ගතිගුණ ඇති උතුමෝ සසර දුකෙන් කොපමණනම් අත මිදෙන්න ඇතිද? අපි තාමත් මේ සසරේ තාම අපේ හිතට කෙලෙස් එනවා. තාම අපේ සිතේ කෙලෙස් ඇසුරු වෙනවා. අපි තුල ඒ එන කෙලෙස් බලවත්. අපි තුල බුද්ධ වචනේ බලවත් නැහැ. එම නිසා උපදින කෙලෙස් අපිට ඇසුරු වෙනවා. මේ කෙලෙස් ඇසුරු වෙන්න අපේ හිත පවෙන් පිරෙනවා. හිත පවෙන් පිරෙනකොට අපේ දවසම කොච්චර අපි හිතන දේවල් ලැබුණත් හිතනම් නිදහස් නැහැ. හිතනම් බර වෙලා තියෙනවා. හිතනම් අසහනෙන් තියෙන්නේ. මේ තමයි අපි කරගත්ත පව් වලින් ලැබෙන විපාකය. අපි පව් කරද්දී හිතුවේ නෑ හිතනවා කියන්නේ දහමට ගලපා බලන එක. බුදුන් වහන්සේ කෙනෙක් බොහෝම වටිනා ධර්ම කරුණු දේශනා කරා මේ පව් කරන්න එපා කියලා.
පව් නොකර ඉන්න එකේ ආනිසංස දේශනා කළා. පව් කරන එකේ විපාක දේශනා කළා. අපි ඒව දන්නවා. වැඩේ තියෙන්නේ අපිට ඒ අවස්ථාවට මේක ගලප ගන්න බැරි එක. එම නිසා අපි මොනතරම් අපේ ලෞකික ජීවිතේ පෙර ආත්මේ කරපු පිනකින් අපිට ලැබුණත් කොච්චර දේවල් තිබුණත් අපේ හිතේ සතුට, සැනසෙල්ල, නිදහස නැහැ. ඒ වෙනත් කර්මයක් ඒ වෙලාවේ හිතට වෙන විපාකයක්, ප්‍රශ්නයක් විදියට, සිතුවිල්ලක් විදියට අපිට මවනවා. ඒකෙන් අපි මහා පීඩනයක ඉන්නේ. කවුරුත් එහෙමයි. කාගේ ජීවිතේ මේකයි. සබ්බේ ප්‍රතක්ෂනා උන්මත්තකා. හරියට පිස්සෙක් වගේ. පිස්සට කවදාවත් නිදහසක් නැහැ. පිස්ස හිතන ඒවා කියනවා. ඒ වගේ අපිට හිතෙනවා විවිධ දේවල්. හිතෙන හැම එකකින්ම අසහනේන එකමයි වෙන්නේ. මේ අපි වෙන අනුන්ට කරපුවා සසරේදී කරපුවම තමයි මේ විදියට දඬුවම් ලෙස විපාක සිත් ලෙස අපිට නොදැනෙන්න පහළ වෙන්නේ. ඔබ මගපරලාභී ගැන අපි මේ දිගටම මේ හැම දේශනාවකම මම කතා කරලා තියෙනවා පරණ කර්ම යොදන් අලුත් කර්ම නොකරන බව. දහම්මැස 15 උතුමෝ කීනම් පුරාණ නවන්නත්ති සම්භවං කියලා. පුරාණ කර්මයේ හැවත් පරණ හුරුව හිතට එනකොට අපි එය දකින්නේ සංකල්පයක් පහළ වුණා, සිතවිල්ලක් පහළ වුණා, උපාදානස්කන්ධයක් පහළ වුණා. මට අනර්ථයේ පිණිස අසුභයේ පිණිස ආපු අදහසක් කියලායි. අන්න එහෙම හිතලා අපි හිත සුවපත් කරගන්නවා. හිත නිවා ගන්නවා. මට අසහනයේ පිණිස මට අවැඩ පිණිස අසුභයේ පිණිස පහළ වූ දෙයක් මේ සිතවිල්ල කියලා හිතනවා. දහම්මස පහළ වූ උතුම. දහම අහලා දහම බලවත් වූ උතුම. අර පව් කෙනාට කොපමණ නම් තිබුණත් එහෙම හිතන්න වෙලාවක් නැහැ. ඒකත් පෙර කරපු පවක විපාක අවස්ථාවක්. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ අවබෝධ කරගන්න මේ ටිකේ තමයි අපි පැටලිලා ඉන්නේ. මෙන්න මේ කරුණු කිහිපය අපි පටලවා ගත්ත තැන් කිහිපයක්. අපි හිතින්, කයින්, වචනෙන් අපි පව් කරන ස්ථාන තුන. සිත, කය, වචනේ කියන්නේ පව් කරන තැන් තුනක්. එක සිතුවිල්ලකින් අපි මේ තුන් පළම යදම් පව් කරන්න පුළුවන්. බණින ගමන් පහර දිදී නරක නපුරු සිතුවිලි පවත්තන්න පුළුවන්. මේ තුන් දොරෙන්ම පව් කරනවා. බැනලා විතරක් හිතට අපිකින් වචන ප්‍රකාශ කරලා පව් කරන්න පුළුවන්. කයින් පහර දීලා හිතෙන් කයින් දෙකෙන්ම පව් කරන්න පුළුවන්. සිත මුල් වෙනවා. සිත නැතුව කරන්න බෑ. සිතෙන් හිතන එක වේගවත්ව කියලා වටේ ඉන්න අයගේ තිත් කෙලසලා කයිනුත් පහර දෙන ගමන් හිතෙනුත් ඒක කරගෙන තුන් ආකාරයෙන් අධික බලගතු පවක් කරගන්න පුළුවන්. මේ විදියට මේ තුන්දරම පාපය පව්කරනද සසරට වැටෙන්න නරකාදි වලට යන්න උදව්වට පිහිටලා තියෙන්නේ. ඒක දේශනා කරන්නේ ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් පමණයි. ආයතනං පටිලාභෝ අයං උච්චති ජාති. මේ ආයතනයිති දුක. මේක දුක එකතු කරන්න තියෙන ස්ථාන හයක්. අපිට දැන් කෙනෙක් ගැන හිතෙනකොට, කෙනෙක් ගැන නරක නපුරු අදහසක් එනකොට රාගය හෝ ද්වේෂය හෝ මෝහය මුල් කොට සිතක් පහළ වෙනකොට අපිට හිතෙන්නට ඕන මේක මට අනර්ථය පිණිස ආපු සිතක්. අවඩ පිණිස ආපු සිතක්. පව් කිරීම පිණිස ආපු සිතක්. මේක අකුසලයක්. එහෙම ඒ සිතුවිල්ලෙන් කරන්නට යෙදෙන ක්‍රියාව අඩපණ වෙනතුරු දහමට ගලප මෙනෙහි කරන්න තමයි තියෙන්නේ. මේක විශේෂ දැක්මක්. මේක වෙන්කොට දැක්මක්. ඒක විදර්ශනා කියන්නේ. මේ විශේෂයෙන් දකින්න. ඊට පස්සේ මෙහි තියෙන සත්‍ය ස්වභාවය, මෙහි තියෙන ක්‍රියාකාරී ස්වභාවය, මේ අනිත්‍ය භාවයට අයිති දෙයක්. අනිත්‍යයට අයිති දෙයක්. මේක මේ සංකල්පය අනිත්‍යමයි. මේ සංකල්පය අයිති ජාති ජරා ව්‍යාධි මරණ දුකට මේක අසුරු කරලා මරණාසන්න මොහොතේ මෙය ප්‍රතිසන්දි විඥානය වුණොත්, නැවත උපදින්න හේතුවක් වුණොත්, මැරෙන වෙලාවේ මතක් වෙන සිත වුණොත් මේක නැවත උපදින්න උදව් වෙන ධර්මතාව. ඒක නිසා බෝධිසත්වයන් වහන්සේ කැවුමක් පිළිබඳ ප්‍රශ්නේදී කැවුමේදී උරණ වෙලා කැවුම ඔය වචනේ වැරද්දගත්ත නිසා කැවුම් මූණක් ලැබුණා නම්
අපි හිතන්න ඕනේ එතනින්. අපි මේ කතා කරන වචනේ අපිට කෙසේ එයිද? වචනේ වරද්දගත්තොත් එච්චර අකුසල් වෙනවනම් වචනෙන් බැන්න විතරයි. අපි දන්නවා ජම්බුකා ජීවක වචනෙන් බැන්නේ අසූචිකාපන් කිව්වා. තනි කකුලෙන් හිටගෙන හිටපන් කිව්වා. තනි වචනෙන් බැන්නේ. පහර දුන්නේ නැහැ. ඉතින් ජම්බුකා ජීවක නිරේ ගිහිල්ලා ඒකට සතර පාවල දුක් විඳලා මනුස්ස ලෝකෙම නිවන් දකින්න පෙර ඒ පාරමිතාව ඒ ධර්ම ශ්‍රවණය කරලා දහමට ආස වෙලා විවරණ ගත්ත ආත්මෙන් පස්සේ මේ ගෞතම බුද්ධ ශාසනය තමයි නිවන් දකින්නේ. ඒ ආත්මෙදී ඒ කිව් දේ විදියටමයි එයා ඉන්නේ. තනි කකුලෙන් හිටගෙන ඉන්නේ. අසූචි කාලා ජීවත් වෙන්නේ. අවුරුදු 50ක් මොනතරම් දඬුවමක් විඳලාද? මේව තේරුම් අරගෙන මේ සසරට වැටෙන්නේ නැතුව ඉන්න වීරිය වඩන්න ඕන ඔබ. ඒක අමාරු දෙයක් ඇත්තට. ලේසි නැති දෙයක්. අපි දන්නවා අමාරුයි. අමාරු දේ කරන්න ගන්න එකටයි වීරිය කියන්නේ. උත්සාහ කරනවා කියන්නේ. උට්ටාණය කියන්නේ. අපි උත්සාහ කරන්න ඕන මේ පව් නොකරින්. එතකොට සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගිය ඇඟ කසන්න හැදුනේ පසේ බුදුරුගෙන් නුඹේ ඇඟ කසනවද ඒකද ඔය වහගෙන යන්නේ කියලා ඇහුවෙකට දඬු උපතේ ඉඳලම කුෂ්ඨ. ඒ වචනේ විපාක. ඔය බුදුවරයෙක් නෙවෙයි කිව්වා නිකම්ම මහණෙක් කිව්වා. එතකොට ඒ කිව්වේ අපේ බෝසතාණන් වහන්සේ. එතකොට අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාවක් උරුම වෙනවා. දැන් ඔබ තේරුම් ගන්න අපි මේ වචනය කියන්නේ අපේ සිතේ කැඩපත. ඉතින් අපි කියන එකෙන් අපි මේ විපාක එකතු කරාම අපිට පෙර පිනකින් පෙර පින් කරලා ඇති ඕන තරම් දානමාන දීලා පෙර සංසාරේ ඕන තරම් ඒකෙන් අපිට ලැබෙනවා. ලැබුණට හිත සතුටින් නැත්නම් අර හිතෙන් අනුන්ට අපහාස කරන නිසා සතුට කියන එක පවතින්න කිසිම හේතුවක් නෑ. මෙන්න මේ විදිහට දහම අවබෝධ කරගන්න වෙනවා අපිට. එතකොට මේ මොහොතේ මම කරන දේ මොහොතකින් ඊළඟ මොහොතට ගියා කියන්නේ අතීතයට ගියා විපාකයක් ලෙස සහ හුරුවක් ලෙස. විපාකයක් ලෙස කොයි හරි වේලක මේ අසහනේ මං අනුන්ට දුන්නු අසහනේ මම්මයි කරේ මම්මයි වින්දේ මම අප අසහනෙන්ම හිටියේ හුරුවෙන් නැවත අසහනේ එන්නත් මේක නැවත මතක් වෙලා හුරුව ලෙස ඇවිල්ලා ආයි ඒක අලුත් කරගන්නත් අපිට මේ ක්‍රම දෙකම උරුම වෙනවා. මේ ගැන අවබෝධ වේවි. ඉතින් අහන් ඉන්නකොට මේ අවබෝධ නොවෙන්න විදියක් නැහැ ඕනම කෙනෙකුට. මේක හරි සරලයි. එතකොට අපි කවුරුවත් අපිට බනිනවට අපි කැමති නැහැ. හැබැයි අපි අනුන්ට බනිනවා. හැම කර්මයේම හැම මේ පංච ශික්ෂා පදයේම සිල්පද පහම ගලප බලන්න. අෂ්ටාංග සීලේ ගලප බලන්න. මේක කැඩුවොත් වෙන විපාකේ. සදහටම මේකෙන් ආරක්ෂා වෙලා ඉන්න ඕන. ජීවත් වෙන මාර්ග හොඳට පවත්තමින් රැකියාර ඒවා හොඳට පවත්තමින් තමන් පවු නොකර ඉන්න උත්සාහ කරන්න ඕන හැම කෙනාම. නැත්තම් තමන්ට තමා විතරයිනේ. තමා තනියෙන් යන ගමනක් නේ. කෙනෙක් යනවා කිව්වොත් වැරදි මේ කර්මපතයක් ගමන් කරනවා. කරපු හොඳ නරක පින්පව් දෙක භවයේ ලෙස ගමන් කරනවා. ඒ සියල්ල පරද්දන එකක් තමයි මේ නිවන් දකින්න කියන්නේ. මේ පින්පව් සියල්ල පරද්දමින් මේ භවයෙන් අපි ජරා මරණ දුකෙන් අයින් වෙනවා. මේ තල 31 ඇතුලේ කොහෙත් ජරා මරණ දුක තියෙනවා. ඒක නැති තැනට බුදුන් වහන්සේලා වැඩ ඉන්නේ මහ පෙම්බිමට. යන්න තමයි මේ වෙර වීර්ය දරන්නේ. අපි මේ කොහේ ඉපදුණත් අපි මතක තියාගන්න ඕන මරණය තියෙනවා. කොහේ ඉපදුණත් අපි කරපු පින්පව් තමයි ඵල දෙන්නේ. ඒව යොදන් අලුතෙන් කරන්න පුළුවන් අපිට. ඕන තරම් අලුත් පව් කරන්න පුළුවන්. අලුතෙන් පින් කරන්න පුළුවන්. කරන්න අපිට භවය ලැබෙනවා. පින් කරන්න ලැබෙනවා. එම නිසා හොඳ වැඩ කළ යුතුමයි. මොකද අපිට නිවන් දකින්නතුරු භවයේ ඉන්න වෙන නිසා ලැබීමේ පැත්ත සඳහා හොඳ වැඩ, හොඳ පින්වන්තේ වැඩ, දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදී යුතුයි ජීවත් වෙන කාලේ තුල. අඩු ගානේ මාසෙට දවසක් හරි. අවම වශයෙන් කෙනෙක්. දහම හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් අපි කවුරුවන් නීති දාන්න ඕනේ නැහැ. එයා ඒ ඔක්කොගෙම මිදි අතෑරි එයා යන්නේ
මේ ඔක්කොම අතාරින්න. පුළුවන්කම ආවම හොඳට සිත බලවත් වුණාම කෙලස් කෙරෙහි අප්‍රසාදය දැඩි වුණා මොහු තුල කෙලස් වලට අප්‍රසාද එනවා කියන්නේ අකමැත්ත එනවා කියන්නේ දහම කෙරෙහි ප්‍රසාදය ඇවිල්ලා. එයා ඒ කාන්තෙන්ම මේව අතාරිනවා. කවුරුන් නීති දහන්න ඕනේ නැහැ. නීති දාලා උන් නවත්ත ගන්න බෑ. ඒ අය මේව අතහැරලා යනවා. ඒකනේ ওই බාහන තැන්වල කෝටිපති සිවුර දාගෙන ඉන්නේ. කෝටිපතියෝ දීපල අතහැරලා සිවුරු දරන් ඉන්න තැන් ඕන තරම් අහලා ඇති. විදේශ ජාතිකයෝ පැවිදි වෙච්ච අහන් ඇති. නිර්මල දහම අහු වෙන නොවන එක ඒ ඔහුගේ වීරය මත සහ පෙර සසර කැපකිරීම මත තීන්දුව වෙන එක. නමුත් ඔවුන් අර දහමට ශ්‍රද්ධාව මේ ආත්මෙත් උපදනවා. උපදවල මේ භෞතික දේපල කෙරෙහි අපහැදිලා අකමැත්තාවම ඔවුන් ඒව දාලා යනවා. ඒව කාටවත් නවත්තන්න පුළුවන් බැඩ නෙවි නීති දාලා නවත්තන්න පුළුවන් දේවල් නෙවි. අන්නේ වගේ අපි යම් දවසක් මෙහෙම මේ විදිහට පව් නොකර ඉන්නකොට අපේ හිත නිවෙන්නේ මේ දහමින් කියලා අපිට ජීවමාන ඔප්පු වෙනවා. මේ දහම අහනකොට නිවෙන්නේ අපේ සසර පුරුදු අපිට නොදෙන්නේ නැවිස්සෙන නිසා, පින් ඇවිස්සෙන නිසා, පෙර කරපු හොඳ වැඩවල තියෙන ශක්ති ටික පුරුදු ටික ඇවිස්සෙන නිසා, ඒවා ක්‍රියාත්මක වෙන නිසා. ඒවා අපේ ජීවිතේට ළඟට අපට නොදෙන්නේ නැවිලා. අපි කතා කර මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී අන්නේ ශක්තිය තමයි ජීවේ ලෙස ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි ඔබට සිතුවිලි දේවල් මතක් වෙන ඒවා අඩු වෙවි යන්නේ මේ වෙලාවේ. මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ඒවා අඩු වෙවි ගිහිල්ලා අවසානයේ උතුම් වූ නිවන නිවීම. මේ සුන්දර වූ නිවන අපිට ලැබෙන්නේ. අමාරු දෙයක් නෙවි මේ කතා කරන්නේ. සරල දෙයක් මේ කතා කරන්නේ. මේ කතා කරන සරල දෙය තුල තියෙන මහා ගාම්භීර වූ ආනිසංසමය ඵලයක්. ඒ උතුම් නිර්වාණය. හිතලා බලන්න අද දවසෙත් මේ පොයේ දවසේ ඔබට මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන නම් පැයක් හම්බෙයි. මේ පැය ලබා ගන්න ඔබ සසරේ මොනතරම් පින් කරන් දැද්ද? මේ පැයෙන් පස්සේ අපි ආයි මේ භෞතික ලෝකෙ පැත්තට හැරෙනව නේද? නමුත් මේ හුරු අපි තුලින් අයින් වෙන සහ නොවන කියලා පිරිස් කොටස් ඇති මෙතන දෙක. මේ අහන අය අතර මේ හුරුව හුඟ වෙලාවක් පවත්වන මේ දහමේ හුරුව දහම හුඟ වෙලාවක් හිතේ රජ කරන පිරිස් ඇති. අහලා ඉවරුණු ගමන් මේක අමතක වෙන පැයකින් විතර දෙකකින් විතර අඩු වෙන පිරිසුත් ඇති. දවස් ගණන් මේ ශක්තිය ජීවිතේ රජ කරන පිරිස් ඇති. ඒ පෙර පිනේ ආනිසංස වල බලය උපරිමයට ආපු අය. අපි නීති කවුරුන් නීති දමන්න ඕනේ නැහැ ඒකට. මෙහෙම ඉන්න කියලා. ඒවා නීති දාලා පාලනය කරන්න පුළුවන් දේවල් මේ ලෝකෙ තුල නැත. ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් පහළ නුණ නම් අපිට අපි ගැන දැනගන්නයි ක්‍රමේ නැත්තේ. තමා ගැන දැනගන්න ක්‍රමයක් මේ ලෝකේ නැහැ. මට මා ගැන දැනගන්න ක්‍රමයක් නැහැ. මට වෙන ලෝකේ ඕන දෙයක් ගැන දැනගන්න ඕන තරම් මේ ලෝකේ පහසුකම් තියෙනවා. ඒව තමයි කවුරුත් හදන්නේ. ඒක තමයි ලෝකේ ස්වභාවය. මට ග්‍රහ ලෝකයක් ගැන දැනගන්න ඕන නම් ඒවට ඕන තරම් පහසුකම් මේ ලෝකේ තියෙනවා සහ ඒ පහසුකම් ලබලා දෙනවා. ඒ ලබා දෙන පිරිස් ඕන තරම් ඉන්නවා. හැබැයි අපිට නිවන් දකින්න සංඝ රත්නයේ දේශනාවක් හැර අපිට මාර්ගයක් නැහැ. ජනගහණය කෝටි 2මාර නම් සංඝ රත්නයේ ඕනනම් 50000ක් ඇති. ප්‍රතිශත කරොත් කීයෙන් කීයට කී දෙනෙක්ද ඉන්නේ? ඒ ඔක්කොම ජනගහණයට නෙවෙයි. අද දවසල අපිට මේ ලැබුණේ මහියංගණයට බුදු පියාණන් වහන්සේ වැඩියේ සසරේ දුක ගැන කියලා දෙන්න. බුදුන් වහන්සේලා වෙන ඒවා කියන්නේ දේශනා කරන්නේ නැහැ. සසර ගැන දේශනා කරන්න අහන්න ලැබෙන්නේ බුදුන් වහන්සේ කෙනෙක් පහළ වුණාට පස්සේ. පසේ බුදුවරුන්ගෙන් දහම් අහන්න ලැබෙන්නේ නැහැ. එම නිසා ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් අසම සමයි, කිසිවකට සම නැහැ. ඒ උතුම් බුද්ධ වචනේ අහන්න ඔබමයි පින් කරේ. ඔබමයි සසර හුරුව හදාගත්තේ. ඒ හුරුව බලවත් වෙන විදියට මේ ධර්ම ශ්‍රවණය කරලා මේවා අවබෝධ කරගන්න. අපේ ඇහැට පේන සියල්ල රූප. බොහොම සරල තැනකින් අපි කතා කරමු. ඇහැට පේන සියල්ල රූප. කවුරු කොහේ ඉඳන් බැලුවත් ඇහැට පේනේම රූප. කනට ඇහෙනේම ශබ්ද. ඒක තමයි බුද්ධ ශාසනයේ මූලික ඉගැන්වීම.
සිංහල භාෂා මූලික ඉගැන්වීම අයනවා අයනවා. ඒ වගේ එක එක විෂයන්ට මූලික ඉගැන්වීමක් තියෙනවා. බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම. ඇසට පේන මේ ආයතන. ඇසට පේන දේවල් තියෙනවා. ඇසට පේන ඒවා රූප, කනට ඇහෙන ඒවා ශබ්ද, නාසයට දැනෙන ඒවා ගන්ධය, දිවට දැනෙන ඒවා රසය, නේ කයට දැනෙන ඒවා පහසය, මනස ඒවා මතකය, මනස ගබඩා. එතකොට ඇහැට පේන ඒවා රූප. අපි ඇහැට රූප දකින්න නම් කෙලෙස් නැහැ. නමුත් ඇහැට පේනකොට හිතේ මවනවා. මැවුම් කරු හිතේ ඉන්නවා. තණ්හාව සිබ්බණිය කිව්වා. සිබ්බණිය කියන්නේ ගෙත්තම් කරු. එතකොට මජ්ජේ ස්කන්ධ සූත්‍රේ භාග්‍යවතුන් වහන්සේ ඒ පින්වත් මහා සංඝ රත්නයට දේශනා කරන සිබ්බණිය කියන්නේ ගෙත්තම් කරු හෙවත් තණ්හාවයි. එතකොට අසවල අපිට කෙනෙක් ඇහැට රූපයක් පේනකොට හිතෙනවා එයා හතුරෙක් කියලා. ඒ කෙනා හතුරෙක්. හතුර කියලා හිතෙනකොට අපිට මේ විග්‍රහය එන්න ඕන. මේ ඇසට පේන රූපෙනේ මේක ඇත්ත. මේ ඇස මේ රූපේ. ඇස රූප ගැටෙනවා කියන්නේ විඥානයත් එක්ක සම්බන්ධ වෙනවා දැනීමත් එක්ක. මේ තුන් දෙනාට කියන ස්පර්ශය. ඒකත් එක්කම ඒ රූපෙත් එක්ක අපිට දැනීමක්, වින්දනයක්, වේදනාවක් පහළ වෙනවා. ඒ ස්පර්ශය නිසා පහළ වෙන දෙයක් ඒක හේතුඵලයක්. එතකොට ඒකට නොදැනෙන්නම හැඳිරීමක් ඒ රූපෙට. ඒ රූපය අසුරු කරන්න මනසෙන් නිකුත් කරන සංඥාව. ඒ රූපය අසුරු කරන්න එන හැඟවීම. හතුරා, මිතුරා, හැඩකෙනා, කැතකෙනා, උසකෙනා, මිටිකෙනා ආදී নানা ආකාර සංඥාවල් එනවා. අපිට දැන් ඇසට රූපයක් පේනෝ කියන තැන අහිමි වෙලා, ඒ කියන්නේ නිවිල ඉන්න පුළුවන් තැන අපිට අහිමි වෙලා සංඥාවෙන් අපි මේ ලෝකය අසුරු කරනවා. සසඤ්ඤම් හේ සමනකේ ලෝකේ. බලන්න ලෝකය කියලා කිව්වේ සංඥාව. සමනකේ ලෝකේ මනසට. මනසහිත සංඥාව සහිත තැනට ලෝකේ කිව්වා. එහෙනම් ලෝකේ දුක නම් මේ පහළ වුණු සංඥාව දුකමයි. දැන් අපිට බුදු පියාණන් වහන්සේ එකින් එකටම දේශනා කරලා තියෙනවා. අත අපට ඒ වෙලාවට එහෙම හිතෙන්නේ නැහැ. එහෙම ගලප ගන්න බෑ. අපි හිතනවා දැන් හිත මැවුදේ තමයි අපේ ජීවිතේ වෙන්නේ ටක් ගාලා. අරයා හතුරා. දැන් ඔන්න හැඩකෙනා කියලා හිතේ මැවු රූපය ජීවිතේ වෙනවා. ජීවිතේ ස්ථිර අයිතිය බවට පත් වෙලා දැන් මං ඒ ඇහැට පේන රූපෙ දිහා බලන් ඉන්නේ හතුරෙක් කියලා. එක්ක හැඩ කෙනෙක් කියලා, එක්ක කැත කෙනෙක් කියලා, එක්ක මිතුරෙක් කියලා. මේක වෙන ආකාරය. දකින්නකොට ලිහෙන්න ගන්න. දැන් මේ එතිලා තියෙන්නේ මේ තණ්හාව නැමැති සංකල්පයෙන් මේක ගෙතිලා තියෙන්නේ. ගෙත්තම් වෙලා සිබ්බණිය කිව්වේ මජ්ජකන්ද සූත්‍රේ. මජ්ජ ස්කන්ධ සූත්‍රය කියන එකේ කිව්වේ සිබ්බණිය. තණ්හාව සිබ්බණියයි. දැන් මේ ගෙතිලා. අපි ආපස්සට බැලුවොත් මේක ගලවගෙන මේ ඇහැ රූපේ පේනකොට විඥානයත් එක්ක සම්බන්ධ වෙලා වේදනාව පහළ වුණා. මේ තුන් දෙනාට කියන්නේ ස්පර්ශය, ඇස රූපේ විඥානෙ. මෙතන තුන් දෙනෙක් ඉන්නවා. කන ශබ්ද විඥානෙ. එතන තුන් දෙනෙක් ඉන්නවා. ඒ විදිහට මේ තුන් දෙනාත් එක්ක පහළ වෙන දැනීම, වේදනාව. ඒකත් එක්ක සංඥාව. දැන් සංඥාව කියන්නේ රූපය අසුර කරන්න හිතේ මනස නිර්මාණය කර හඳුන්වා දීම. මනසෙන් දෙන එක තමයි අපිට ඇසුරු වෙන්නේ. වෙනේම ඇසුරු වෙන්නේ නැහැ. ඔය මනසින්ම දුන්නොත් නෑ ඕක සංකල්පයක්. නෑ ඔය ඇහැ රූපේ පේනකොට නේද ඕක වෙන්නේ කියලා. අන මනසින්මයි ඒකක් දෙන්නේ. ඉතින් මේ මනසේ දෙපැත්තක් තියෙනවා. ලෝකෝත්තර පැත්තට යන විඥානිකුත් සසරට යන විඥානිකුත් තියෙනවා. ඒත් මනසමයි. මේක උදව් වෙනෝ නිවෙන්න බුද්ධ වචනේ මනසින් මතක් කර දීම, මනසේ පහළ වීම, අනිත් පැත්ත උදව් වෙනෝ සසරට යන්න. එතකොට අපි එකපාරට මේ බුද්ධ වචනේ හිතට ආවා. නෑ මේ ඇහැ රූප පේනකොට මේ මගේ හිත නෙමේ, මගේ මනසනේ, මනස මේ දුකනේ, මේ පහළ වෙන්නේ ජරා මරණ කියලා මහා ධර්ම සාකච්ඡාවක්. එයා තුල දැන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ධර්ම සාකච්ඡාව වෙනවා කියන්නේ දහම යට ඇහිලා. ඇහිලා කියන්නේ මනසෙන් දේශනයක් පැවැත්වුණා. මනස ලෝකේ නම් සසඤ්ඤම් හේ සමනකේ ලෝකේ. එහෙනම් මනස ලෝකේ නම් මේ ලෝකේ
ඔන්න ලෝකෙන් ඇහුණ දේශනාවක්. දැන් ඒක යා අයිතියට ගත්ත සාකච්ඡා කරා. සාකච්ඡා කළා බලනකොට යාට පේන්නේ එයාගේ හිත තුල අසවලා හතුර, අසවලා හැඩකෙන, අසවලා කැතකෙනා කියලා කියන්නේ මගේ මනසෙන් නිකුත් කරපු සංඥාව. කියලා දකින්නකොටම කෙනෙක් හතුර කියලා දැක්ම, දිට්ඨිය නැවතිලා. ඒ වෙලෙමයි දිට්ඨිංච අනුපගම්ම උනේ. දිට්ඨියෙන් ගැලුනේ. ඒ වෙලෙමයි සීලවා උනේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ඔන්නෝ සීලවන්ත වුණා. නැත්තම් දුසිල්ලත් වෙනවා. නැත්තම් ඌ පවක් කරගත්ත කෙනෙක්, ඒ කියන්නේ දුසිල්වත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ ශනේ මොහුට අවබෝධ වෙනවා. එහෙනම් මේ මම ගැලවෙන්නේ බුද්ධ වචනේ නිසාමයි කියලා තේරෙනවා. මහා සතුටක්, හරි හැල්ලුවක් ලෝකෙ දින්න වගේ දැනෙනවා මේ විදියට භාවිතා කරන අයට දැනෙන දෙයක් මේ කියන්නේ. භාවිතා නොකරන කෙනාට නොදැනෙන දෙයක්. භාවිතා කරන උත්තමයට දැනෙන දෙයක් මේ කතා කරනවා. උට දැනෙනවා මන් දින්නා කියලා. ඒ කොටස මන් දින්නා. පබ්බය දින්න කොටස කියන්නේ පබ්බය දින්න කියන්නේ ජිත. පබ්බජිත. මම මේක දින්නා. හරි සතුටක් එනවා උට. ඒ දැකපු ඒ ගත්ත ආදර්ශය සහ බුදුන් වහන්සේ දුන්නු අවවාදයේ පිහිටපු උත්තරීතරත්වය මහ ශක්තියක් වෙනවා, මහ බලයක් වෙනවා. තවත් හිතක් එහෙම එනකොට එහෙම ගලපා බලන්න ඒ සිත ඊ පෙරට වඩා වේගෙන් පහළ වෙනවා. පෙරට වඩා පහළ වෙනවා. වාර ගානෙන් එන්න වැඩි වෙනවා. එතකොට ඔහුට පේන්න ගන්නවා. බුද්ධ වචනට අනුව ගැළපිලා පේනවා. පුදුම සතුටක් වෙනවා. පුදුම සැහැල්ලුවක් වෙනවා. මාව දින්නා කියලා දැනෙනවා. පාර කෙනෙක් යනවා ඔහුට ඔහුගේ අතීතෙම තමයි හිතේ මැවෙන්නේ. අපි එහෙම ගත්තොම තේරෙනවා ඔහුගේ අතීතෙම මැවෙන්නේ. අතීතේ ඔහු කවුද කියන එක මේ දන්න පණිවිඩ ටික හිතේ පහළ වෙනවා. හැබැයි එතනින් එළියෙන් එන්නේ නැහැ අපිට මේ ටික. එයා කෑ ගහලා කියන්නේ නැහැ. මගේ හිතේ මැවෙනවා. මම මේ තේරුම් ගන්න අවබෝධ කරගන්නයි මේ ටික නැවත කතා කරන්නේ. එතකොට පහළ වෙනවා ඒ කෙනා හොරෙක්. ඒ කෙනා දරුණු කෙනෙක්. ඒ කෙනා නරක කෙනෙක්. ආදී වශයෙන් ඔහු ගැන දැනගෙන හිටපු තොරතුරු සියල්ලම මනස විසින් අවුස්සලා දෙනවා. එතකොට මම ඒවා අසුරු කර වෙනවා කියන්නේ මම ඇවිස්සීලා මම ගිනි අරගෙන. මොනතරම් අසංවර වේ ඇද්ද? මොනතරම් අසංවරද? මොනතරම් පරිහානියට ගිහිල්ලා දේ වෙලාවේ බලන්න නැද්ද කියලා. එයා පේන සංකල්පයට අනුව දුක් දැන් මේ ටික විඳින්නේ පාර යන කෙනාද මගේ කොටස මමද? මම විඳින විත්‍ය මන් දන්නවද? මට දැනගන්න ක්‍රමයක් නැහැ. දැනගන්න ක්‍රමයක් නැති දහම නැති නිසා. දැනගන්න තියෙන ක්‍රමය යනු දහම. දහම ආවනම් තමා කවුද කියලා පෙනෙයි. දැන් තේරෙන්නේ නැත්නම් ඇත්තටම තේරෙන්න විදියකුත් නැහැ. මම මෙච්චරම සරල කරා. මෙච්චර කල් කරපු දේශන 54 55 වෙනි දේශනෙන් ඔබට ඔබ හඳුනා ගන්න බුදුන් වහන්සේ අද වගේ දවසක මහියංගණයට වැඩලා යක්ෂ දේව ගෝත්‍රිකයන් පළවා හැරියා කියන්නේ උන්ගේ යක්ෂ භාවය පළවා හැරියා. මිනිස්සු එලවන්නේ නැහැ බුදුන් වහන්සේ. කවුරුවත් එලවන්නේ නැහැ. ඔවුන්ගේ ගතිය පළවා හැරියා. අපෙත් මේ ගතිය අපේ ඒ අක්කුන්ට වඩා දරුණුයි අපි. අන්නේ යක්ෂ ගතිය පළවා හරින්නයි බුදුන් වහන්සේ අද වගේ දවසක මහියංගණයට වැඩි. දැන් බලන්න අපි ගාව යක්ෂ ගතිය කියලා මොකද්ද තියෙන්නේ? සංඥාවක්. හිතේ පහළ හැඳිරීම. මේ හැඳිරීමට යටත් වෙනවා කියන්නේ මම ඒ හැඳිරීමට අනුව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඒකෙන් නිකුත් කරන දෙයට අනුව මගේ කය වැඩ කරනවා කියන්නේ මම පව්කාරයෙක් කියන එකයි. මම පව් කරන කෙනෙක් කියන එකයි. මම පවෙන් පිරෙනවා කියන එකයි. මේ පවෙන් මාව ගලව ගන්න අපිව ගලව ගන්න තුන් ලෝකාග්‍ර විතරාගී සම්මා සම්බුදුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මේ 5000ක් ආයුෂ තියෙන ශාසනයක් තුල අපි ඉන්නේ. මොනතරම් වාසනාවන්තද කියලා හිතන්න. මේ දහම ඇහුවාම අපිට කරන්න දෙයක් තියෙන්නේ. කරනවා කියන්නේ නිකන් ඉන්න තමයි තියෙන්නේ. කරන කෙනාට විවේක ජම්පීති සුඛං. විවේකයෙන් ප්‍රීතියෙන් සැහැල්ලුවෙන්. පුදුම ප්‍රීතියක් නේ මම මේ පව කරේ නැහැ කියන එක මොනත ඒ හඳුනා ගැනීම මේ දහම භාවිතා කරද්දී තමාට උණු ආනිසංශය ලැබුණු ආනිසංශය දකින්න එක තමයි ප්‍රීතිය.
අනේ මට දැන් ඒක නැtei කියලා හිතනකොට හරි හැල්ලුවක් දැනෙනවා. පාන්න සුඛය, ප්‍රීති සුඛ. අන්න මං දහමට අනුගත වුණා. දහම තමයි මගේ ජීවිතේ උනේ වෙලාව. ඒක තමයි දැහැන්ගත වුණා කියන්නේ ප්‍රථම ධානය. ප්‍රථමයෙන්ම ලැබුණු ආනිසංසය. මේක ඊළඟට මේ බලන එකට කිව්වා ආපස්සට මාව දැක්කා. දහම භාවිතා කරන්නට ප්‍රථම සහ දහම භාවිතා කරද්දී සහ දහම භාවිතා කරලා පසු මටම ලැබුණු ආනිසංස. භාවිතා කරන ප්‍රථම මට පහළ වූ සිතේ ස්වභාවය. මම ඒක ඇසුරු කරා නම් මට පව් කරන්න වෙනවා. එයා පාර යනවා මං විඳවනවා. ඇත්තට විදි පිස්සු නැතුව. තමාට මීටර 100ක් විතර දුරින් කෙනෙක් යනවා මේ හොඳට ඇස් පේනවා අපිට. මේ ඇස් දෙකෙන් කරේ ඕක. දැක විඳෙව් එක. ඉතින් පාර යනවා මම හිතනවා අර යන්නේ අර හොරෙක් කියලා. ඉතින් හොරා ගියාම මොකද අපිට? හොරා කියලා හිතුණු තැන නේද මට අසහනේ තියෙන්නේ. සතුටෙන් හිත ඇතුලෙන් දුක් වෙවි තේරුම් ගන්න මොකද අපෝ මේ ටිකනේ බැරි උනේ. තාම බැරි මේ පොඩ්ඩනේ. කැමරා අහසටත් යවල බැලුවා ඊයේ පෙරේදා. මහා කැමරාවක් යවුවා. මේගොල්ලෝ බලාගෙන ඉන්නවා ඇති කැමරාව ගිහිල්ලා අඟහරු ලෝකේ ෆොටෝ එවනකම්. වතුර තියේද හොයාගන්නකම්, හඳේ වතුර හොයාගන්නකම් අපිට අපි ගැන හොයාගන්න. තමා ගැන සෙව්වොත් නරකද කියලා භද්‍රවග්ගී කුමාරවරුන්ගෙන් අහපු වචනේ මතක් කරගන්න. බුදුහාමුදුරුවෝ මගේ දරුව හඳ මත ඇවිදිති. ජලය මත ඇවිදිති. පොළවේ කිමිදෙති. ඒ සැබෑ රහතන් වහන්සේලා. ගුවනේ සක්මන් කරති. සූර්යයා මත ඇවිදිති. සූර්යා දිවෙන් ලෙවකති. ඒ මගේ වචන නෙවෙයි බුද්ධ වචන. සූත්‍රවල තියෙන කොටස් මේ කියන්නේ. අපිට බැරි නම් අපි හිතන්නේ අපි දන්න එක තමයි බුදුදහම කියලා. අපි ඉන්නේ දහමේ අපිට පුළුවන් ටික තමයි බුදුහාමුදුරුවෝ මේ ගාන තමයි කියන්නේ කියලා. ඒක හරි. ඒක ඉතින් මම සාධාරණයි කියන්නේ එහෙම තමයි ලෝකේ ස්වභාවය. මේරුමාරාතන් වහන්සේ ලංකාවට වඩිද්දි ඉර්ධියෙන් උඩින් ආවේ. එන්ජින් අයි කරන්නේ උඩින් ආවේ. මට බැරි නම් මම කියන්නේ එහෙමයි. අර මිදිවැලට පැන්න නරියා අවසාන කිව් කතාව. ඉතින් ඔබ හිතට අවබෝධ කරගන්න මේ දහම. මේක අවබෝධ වෙනකොටම තේරෙනවා මෙහෙම තමයි නිවෙන්නේ. නිවෙන කෙනාට මොකක් ඕන වෙනවද දැන් පාර යන කෙනා ඇසුරු කරන්න. ඇසුරු කරා කියන්නේ එයා ඇඟට අත දුවොත් කයට ස්පර්ශයක්. එයා දිහා බලන් ඉන්නකම් ඇහෙන් දැකීමක්. එයා ගාපු මොකක් හරි සෙන්ට් එකක් හෝ පවුඩර් එකක් හෝ නාහෙට දෙනක නාසයට ගන්ධයක්. වෙන මොකුත් දෙන්නේ නැහැ. හිතට මතකයක්. සසඤ්ඤම්හේ සමනකේ ලෝකේ බලන්න. ලෝකේ ලෝකංච පඤ්ඤාපෙමි ලෝක කියලා පණවනෝ කිව්වා. එහෙනම් ලෝකේ දුක නම් මේ දුක. මේ සංඥා දුකටයි තියෙන්නේ. දුව මේ කහනකොට ඇඟේ රෝමකූප නටනවා. ලේ ධාතුව නිවෙනවා. දැන් අපිට වැරදුණු තැන. ඉතින් අර කෙනා පාර යනවා මම විඳවනවා. මං විඳවපුව මං දන්නේ මම ලෝකේ හදපු සිලින්ඩර් ගානක වාහනයක් රේස් කර ඉන්නේ මේ. හැබැයි මට ආව පේන්නේ නැහැ. අරගේ සිලින්ඩර් ගානක් පේනවා. සද්ද අඩු නම් කියන්න පුළුවන් මෙන්න මේ කොයිල් එක අවුල් වෙලා කියලා. එච්චර පුළුවන් තාක්ෂණය. අපි ඒවට කියන තාක්ෂණය. නියම වචනයක් තියෙන කියන්නේ. හිත රිදෙනවා. මොකද හිත රිදවන්නේ නේ. හැබැයි අපිට අපේ හිත පොඩ්ඩක් අපෙන්නේ. බුදුන් වහන්සේ උසස්ය කියලා කිව්වේ සචිත්ත පරියෝදපණ. එයා උසස්. සිත සුද්ධ කරන කෙනා උසස්. ඒ ඇත්තන්ට තමයි අපි මේ වඳින්නේ. සාරිපුත්ත, මොග්ගල්ලාන, කාශ්‍යප, චුන්ද, කර්දිවාණී, රේවත ඔක්කොම වඳින නම් පාඨාචාර, කිසాగෞතමී, අඟුලිමාල ඔය වඳින්නේ අන්නේ හිත සුද්ධ කරගත් උතුමෝ. හිතේ කෙලෙස් නැති වෙනකන් හිතේ ආපු කෙලෙස් උපන්න අකුසල්. ඒ කියන්නේ කෙලෙස් ඇසුරු නොකර උතුමන්ට. ඇසුරු නොකර ඉන්නකොට කාලයක් ඇති කෙලෙස් හිඳෙනවා. ඒ කාලය තප්පරේ වෙන්න පුළුවන් පැයක් වෙන්නේ තමන්ගේ පෙර සසර පුරුදුයි ඒවයි එක්ක ඒක තීරණය වෙන්නේ. ඒක කියන්න බෑ. සති ගණන් මාස ගණන් යන්න පුළුවන්. අවුරුද්දක් යන්න පුළුවන් rahat වෙන්න. අවුරුදු 7ක්. සතිපට්ඨාන නම් කිව්වේ 7ක්. ඉතින් මෙහා පැත්තේ මේ කෙලෙස් හිඳෙනවා. කෙලෙස් අද පටන් ගත්තොත් දකින්න සහ භාවිතා නොකර ඉන්න මේ අතර මේ සිද්ධිය වෙන බව. එහෙනම් අපි කියනවා කරන්නේ නැහැ. එහෙමයි වෙන්නේ නැති.
අර පාරේ යනවා යාචකෙක්. අපි යාචකයෝ පාරේ යන්නේ හැට පේන්නේ රූප. මම මේ ඔබට තේරුම් ගන්න කිව්වේ නැත්තම් මොකද්ද කියලා කිව්ව විස්තර කරන්න බැරි නිසා මම මේ මාතෘකාව දීලා මාතෘකාව දහමට ගලපන හැටි ඊළඟට කියන්නේ. අපිට පේන හිඟන්නෙක් පාරේ යනවා. එහෙම කියමු අපි කියන්නේ හිඟන්නෝ කියලානේ. අපි හිඟන්නේ නැහැ. අපි උසස් අය. ඒගොල්ලෝ හිඟන්නවා. අපි මේ හිඟමනක් කරන්නේ නම්බුකාර හිඟමනක්. හැබැයි ඒ හිඟන්නේ. අපි හිතනවා අපි හොඳ අය කියලා. දැන් මේ හිඟන්න කියනකොටම අපි ටංගල මොනොන මේ මගේ ඊළඟ පැත්තට එන්න හදන්නේ. ගේට්ටුවක් තියලා ගෙන එකක් නැහැ. එන්නේ පේන්නේ නැහැ යනවා. එයාට පේන්නේ නැහැ. මගේ පේන කෙනෙක් ගැන. මොනොන මගේ වැට පැත්තට එනවා. මම මොකද මම හැමීන් ගෙට ඇතුළට. ඊට දොර වහගන්න. දොර වහන් අර තියෙන CTC කැමරා එකකින් බලන් ඉන්නවා. යාචකයා ආව අත දිග අරන් හිටිය කෙනෙක් නැහැ ගියා. මගේ ගාව දානයක් මොකක්වත් තීලයක් නැහැ. දැන් මේ යාචකයා යනෝ පේන හැටි මෙයාට එකපාරට පුටු වෙද්දි විග්‍රහ වෙනවා. මේ ඇස රූප ගැටෙන තැන විඥානයත් එක්ක ස්පර්ශ වෙලා වේදනා සංඥා පහළ වුණා. මේ වේදනා මේ සංඥා. යාචකයා කියන්නේ සංඥා. කියලා දැකලා අර සිද්ධියට බාහිරට මූණ දෙන්න වෙනවනේ. බාහිරය තුලනේ අපි දින කය තියෙන්නේ බාහිර ලෝකෙත් එක්ක. නිසා මේකට මූණ දෙනවා. හැබැයි දහමට අනුව ගලපමින්. නොගලපමින් හිටි කාලේ යාචකය කියලාම පෙනුණා. නොගලප ඒ කියන්නේ ගලපන්නේ නැතුව දහමට අනුව ගලපන්නේ නැතුව හිටි කාලේ මේ මොහොතත් වෙන්න පුළුවන්. පෙර භවයේ මේ දහමහන ඉස්සෙල්ල වෙන්න පුළුවන්. නොගලපමින් යාචකය ඇසුරු කරා. දැන් යාචකයා කියලා දකිද්දී මේ යාචකයා කියන දැනීම කොහොමද හැදුනේ කියලා දකින්නයි. අන්න ඒ විදිහට දකිමින් බොහොම හිත සූපත් කරගන්න උතුමෙක් මේ. ඉතින් මහා මොන හරි සතුටක් ඇති. මේක තේරෙන අයට තේරුණු අයට අවබෝධ වෙමින් සිටින අයට අවබෝධ වූ අය මහ සතුටකට අවබෝධ වෙමින් සිටින අය සතුට උපදවා ගනිමින් සිටින අය. ඔබ බලන්න දැන් එතෙන්දී අපිට පව් කරන්න මේ පාපමූලික සිතක් පහළ වුණු හැටි යාචකයට විරුද්ධ සිත එන්නේ පෙන්නේ පමේ ඉදමට. අර සිත ඉස්සෙල්ලා යාචකයා හඳුන්වලා දෙවෙනි සිතුවිල්ල වශයෙන් දෙවෙනි පරපුරෝෂෙන් යාචකයා එලවන්න සිත පහළ වෙනවා. එතෙන්දී බුදු ගුණ ආවේ නැහැ මට. සිවිලි කුමාරයාට ලැබුණේ දානෙ දුන්නු නිසා කියලා මට පහළුන්නේ නැහැ. බුදුන් වහන්සේ යාචක ස්ත්‍රියගේ දුන්නු මුඩු පිට්ටු කැලලට පාත්‍රය විවෘත කළ එක ගත්ත බව අමතක වුණා මට. යාචකයා කැමති ඇති දෙයක් ලබන්න. අනේ මේ සසරේ මට අම්මා තාත්තා වුණු කෙනෙක් කියලා මේ බුද්ධ වචනේ යොදාගෙන මාව සූපත් කරගන්න මට කිසිම සහායක් මගෙන් නැහැ. මා තුල මට සහාය නැහැ. මේ ඔක්කොම දුන්නේ මට නිවා ගන්න. මේ ලෝකේ අම්මා තාත්තා කියවෙන්නේ කෘත්‍රිම දෙයක් නෙවෙයි සත්‍ය. ඒ සත්‍යයට එනකොට හිත නිවෙනවා. හිත සුවපත් වෙනවා. ඒ යාචක ස්ත්‍රිය බුදු පියාණන් චණ්ඩාල මහල්ල බුදුන් වහන්සේට වැන්දට පස්සේනේ දානයක් දෙන්න හිතුනේ. ඇයිට හිතුනේ බුදුන් වහන්සේට දානයක් දෙන්න. ඒකනේ තිබුණු දෙයක් බැලුවේ තිබුණේ මොකුත් නැති කෙනෙක් නේ යාචක ස්ත්‍රියක්. බොහෝම දුප්පත්සේ හිටපු කෙනෙක් කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ මල්ල අතගාලා බැලුවම මුඩු පිට්ටු කැල්ලා තිබිලා ඒකනේ දුන්නේ පූජා කරේ. එතකොට බලන්න බුදුන් වහන්සේ දානපත ගන්නවා. වළඳන්නේ නැහැ. ගන්නවා. ගන්නකොට පින්න සම්පූර්ණ වෙනවා. උන්වහන්සේකට එකඟ වෙනකොට. පුන්න දුගිය දුන්නේ දැහැටි දණ්ඩක්. තත්ම දින්න කෝට්ටක්. සහ සාරිපුත්ත හාමුදුරුවන්ගේ පාත්‍රය ඉල්ලා ගල නැලෙන් පිරිසිදු වතුර එක. මගදී දුන්නේ තමන්ගේ ඒ පුන්න දුගියගේ බිරිඳ. පුන්න දුගියට උදේ කියන කැම වේලි. ඒ අයගේ සිත ශ්‍රද්ධාවෙන් පිරුණා. ඒකෙන්නේ රත්තරන් උඩට ආවේ පොළොවේ යටතේ. කෙනෙකුගේ පිනට ලැබෙන්නේ දැන් ඔබට ලැබෙන්නේ ඔබේ පිනට. ඒක කතාවක් නෑ. කවුරුවත් එක තර්ක කරන්න දෙයක් නෙවෙයි මේක සත්‍ය. දැන් ඉතින් පිනට ලැබෙද්දී අපි හිතන්න ඕන පෙර මන් දීලානේ මේ ගත්තේ. දැනුත් එහෙනම් දානෙම්ම ජීවත් වෙන්න ඕන. නැත්තම් එන බව මම මේ ආත්ම කරන්නේ නෑනේ. ඔය පින නාවොත් පින ඉවරයක් නෑ. වැඩෙන වාර ගාන ඉවරකුත් නෑනේ. ලක්ෂ ගණන් දේශනා කරා බුදුන් වහන්සේ. හොඳ උතුමෙකුට දුන්නා නම් මෙච්චර වාර ගානක් ලැබෙනවා කියලා දක්ෂිණ විභංග සූත්‍රේ. ඒවා ඒක කියවා දැනගන්න. උතුමෙකුට දුන්නොත් මෙච්චර නිවන් දකින්නකන් ලැබෙන සෝවාන් මාර්ගින් කෙනෙකුට දුන්නොත්. ඒතර සෝවාන් කෙනෙකුට දුන්නොත් කෙසේද කියලාත් අවසානයේ බුදුන් වහන්සේ ප්‍රශ්න කළා. ඉතින් සෝවාන් මාර්ගින් කෙනෙක් හම්බෙන එක, නිවන් දකින්නේ වීර්ය වඩන කෙනෙක් හම්බෙන එක මේ ලෝකෙටම වාසනාවක් නේ. ලෝකෙම ගොන කෙනා hina වුණත් පින් සිද්ධ වෙනවනේ යාට. සෝවාන් වෙච්ච කෙනා එක ශ්‍රද්ධාවෙන්. ඒක වගේ තමයි බැන්නොත් ඉවරයි.
ඔරවල බැලුවොත් ඉවරයි. පවුල් පිටින් ඉවරයි. අනිත් අයගේ පව් ඇවිස්සෙනවා. ලෝසක නිසා නගරේ පව් ඇවිස්සුනා නම් එහෙනම් මේ පව කරන මහා පව කරන කෙනා නිසා පහත්මුතු පරපුරේම පවුනේ ඇවිස්සෙන්නේ. දහම තියෙන්න ඉපැයි. මේක නිවැරදි වෙන්න දහම තියෙන්න ඉපැයි. නිවැරදි දහම නිවැරදිව අවබෝධ කරගන්න ඉපැයි. එතකොට අපේ හිත අපිට නිවන් දකින්න දෙන්නෙම නැහැ. හිතලා බලන්න ඔබේ හිත පාර යන කෙනා පේනකොට බුද්ධ වචනේ මතු කරාද යාච අර හොරෙක් කියලා පෙන්නුවද? අන්නහවල් දේශපාලන පක්ෂ කෙනාර යන්නේ. දැන් ඉතින් ගිනි ගන්නවා. අපි උදව් කරන පක්ෂ කෙනා යන්නේ. මම මේ දේශපාලනේ නෙවි මේ දොඩන්නේ දහම අපිට එන කෙලෙස් එන ආකාර ටික පෙන්වන්නේ. අපේ කෙනා යනවා නම් අප්පුඩියක් ගහලා කොහෙද යන්නේ කියලා අහනවා. විරුද්ධ කෙනා එනවා නම් වෙන දේ හිතා ගන්න. දැන් මේ දෙකෙන්ම අපිට සංකල්ප පහළ වුණේ. හිතේ පහළ වෙන්නේ සංකල්ප. අර සංකල්පෙන් පහළ වුණාම අපි පහළ වූ සංකල්පයටම ඇලෙනවා. ඒකම හිතින් තෝර ගන්නවා. ඒක තමයි ඡන්ද රාගය කියන්නේ. ඡන්දේ විසින් තෝරගන්නේ සිත නිසා ඡන්ද චිත්ත කියලා කියන්නේ. මේ ඡන්දයෙන් තෝරාගන්නේ අකුසල් හිත නම් ඡන්දා දෝෂ මේ දෝෂේ තෝරගත්තේ. දොස් ටික. සසර බයක් උපදව ගත්තේ බය. මේ සසරේ අනර්ථය නොදක මේ තෝරගත්තේ අනර්ථය. ඒක මෝහය. සතර අගතිය තෝරගත්තා. ඒ කෙනා අපේ කෙනා මේ සංඥාවක් මගේ හිතේ පහළ වූ සංඥාවක්. දහම භාවිතා කරන දහම මතු කර ගන්න ඔබ ගාව ඡන්ද චිත්ත විරිය විමර්ශා සතර ඉද්ධිපාද වැඩෙන විදියට දහම ඇසුරු කරන්න. තෝරන්න සිත. මේක සිතක් කියලා දකින්න තෝරන්න. විරිය වඩන්න හැමම පවත්තන්නේ දකින්න විදියට පවත්තන්න. විමර්ශනේ යෙදෙන්න මේක සංකල්පයක්මයි මේක අනිත්‍ය වෙන දෙයක්මයි මේක දුකටයි දෙයක්මයි කියලා. සතර ඉද්ධිපාද වැඩෙන්න. හිත නිවෙන පැත්තට මේ සතර ඉද්ධිපාද වඩනෝගෙන හිත නිවෙන පැත්තට යොමු කරගන්න. ඒ ඔබේ ධර්ම ශ්‍රවණයෙන් ලබන ආනිසංසය. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ලැබෙන ආනිසංසෙමයි. ඔබ මේ අවට බැලුවොත් මොකක් හරි හිතෙනවා. එක්කොත් අනකොල මැලවිලා කියලා හරි හිතෙනවා. පායනවා කියලා හරි හිතෙනවා. වහිනවා කියලා හරි හිතෙනවා. අහස බැලුවොත් හිතෙනවා අද වහී කියලා. ඒ වහී කියලා හිතනකොට දාපු රෙදි ටික ගන්න කල්පනා. තව සිතක් එනවා රෙදි ගන්න ගෙට. අනේ වේලුනේ නෑ කියලා තව දුකක් එනවා. මේ පරම්පරාවම දුකේ තියෙන්නේ. ඉතින් එහෙන් බැලුවොත් හැන ගිනි ගන්නවා. ඉතින් ගින්න මේකයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ මේ භවයට යන්න අවිද්‍යාව මුල් කොට සිත පැවතිලා ඇසුරු වෙලා ආයි නික්ම යන්නේ ඒ හුරුව බලවත් කොට සහ අලුතෙන් කර්ම දෙකතු කොට. අපිට කිසිම දැනගන්න ක්‍රමයක් මෙච්චර කල්ලාව තිබුණේ නැහැ. දහම ඇහුවමයි දැනගත්තේ. දහම ඇහුවමයි පේනුනේ. නේ? එතකොට හිතන්න ජම්බුකා ජීවක අසෝචි කහපන් කියු වචනේ කිව්වේ උතුමෙකුට පස්සේ බුදුරයන් වහන්සේ කෙනෙක්. තනි කකුලෙන් හිටගෙන හිටපන් කිව්වා. අපි ඉතින් උතුමන්ට කොච්චර අපහාස කරනවද නැද්ද? අපි නොදැන බුදුන් වහන්සේට කොච්චර අපහාස කරනවද නැද්ද? බුදු පරපුරට කොච්චර අපහාස කරනවද නැද්ද? මේ වයසේ මෙසේද ගෑවුණු කෙනත් ඉවරයි. සාමාවතී බිසෝරු ඇතුළු 500ක් පිරිස ගිනි ගන්න හේතුව ඔබ දන්නවා. පෙර බෝ අතීතේ වෙනත් භවයකදී ඒගොල්ලන් දියනාන්න ගියා. දියනාගෙන ඉද්දී දියනාන ගමන් ඒගොල්ලන් සීතල නිසා ගිනි ගොඩක් ගහලා ගිනි තපින්න ගිනි ගොඩක් ගැහුවා. ගිනි ගොඩ ගහනකොට ඊට ඈත යාබද කෙලේ හිටිය පසේ බුදුවරේ. උන්වහන්සේට මේ දුම පොඩ්ඩක් වැදුනා. එහෙමනේ අටුවාවේ එමය තියෙන්නේ සඳහන් වෙන්නේ. එතකොට ඒකේ විපාකේ සතර අපා ගිහිල්ලා ඉවර වෙලා නැහැ. සෝවාන් වෙලා හිටපු 500ම ගිනි අරගෙන මැරෙනවා. ඒත් එක්කම. මේ කියන්නේ අපි කරන කර්ම එන හැටි මේ හිත බය. ඇත්තටම කර්ම කෙරෙහි බය වෙන්න ඕන. පව් කරන එකකින් බය වෙන්න ඕන හැම කෙනා. නේ හිතපු එකේ විපාකේ බලන්න. සොරయ్య සිටුවරයා මහා කච්චායන හාමුදුරුවෝ පිට දැකලා හිතුවම එයාට ලැබුණු දඬුවම කාන්තාවක් වෙන හැටි.
අද නම් ඉතින් ආවි පරීක්ෂණ නිරීක්ෂණ අනුව මෙහෙම වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලන් කියන එක අපි පිළිගන්නවා. ඒගොල්ලන් රටේ කියන මෙන්න පිරිමි අය කාන්තාව වුණා කියලා. ඒ කියන ඒවා පිළිගන්න බුදුහාමුදුරු කියපුවානේ අපි ඔප්පු කරන්න යන්නේ නෑ. පිළිගත්තත් නැතත් බුද්ධ දේශනාව මේ කතා කරන්නේ. පිළිගන්න පුළුවන් මහා ශ්‍රද්ධාව තියෙන අයට. භාවිතා කරන අයටයි මහා ශ්‍රද්ධාව වැඩෙන්නේ. මේ ශ්‍රද්ධාව බලවත් වෙන්නේ මහා ශ්‍රද්ධාව කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන එකයි මහා ශ්‍රද්ධාව කියන්නේ. එතකොට අපි හරි පරිස්සම් වෙන්න ඕන. තිප්පිලි වලට මීබෙටි කිව්වොත් මීබෙටි ලැබුණා නම් වචනෙන් කරපු අකුසලයට දඬුවම එවෙලෙම දිට්ඨ ධම්ම නම්. දිට්ඨ ධම්ම වේදනීය නම්. සමාව ගත්ත මේකෙන් නිදහස් වෙනවා නම්. එතකොට අපිට පුළුවන් නේද සමාහාරං මේවා සමතයකටපත් කරන්න මොනතරම් ශ්‍රේෂ්ඨ දහමක්ද මෙයාන්නේ. නිකම් බුදුන් වහන්සේ ඔබ ළඟ ධර්මෝ හවේරක්කති ධම්මචාරී යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ දහම ඇසුරු කරනවා මේ ඇසුරු කරන්නේ බුදුන් වහන්සේමයි. බුදුන් වහන්සේ කෙනෙක් වෙන ඇසුරු කරන ක්‍රමයක් නැහැ. මේක තමයි ක්‍රමය. එතකොට කුණ්ඩදාන මහරහතන් වහන්සේ පෙර භවයක දෙවියෙක් වෙලා ඉද්දි දෙයියට හිතුණ වීලුවක් කරන්න මම මේ කර්මේ එන හැටි පෙන්වන්නේ මේ විපාකේ එන හැටි පෙන්වන්නේ හිතුණා උතුම් භික්ෂුන් වහන්සේලා දෙනමක් පින්වත් සංඝරත්නයේ ධර්ම ශ්‍රවණය කරලා බුදුන් වහන්සේගෙන් දහමාලා කාශ්‍යප බුදු පියාණන්ගේ යනවා වෙන නියංගමකට යන ගමන් කැලේදී තමාගේ සුළු අවශ්‍යතාවට කැලේට අනිත් ස්වාමීන් වහන්සේගෙන් උතුම් අවසරය අරගෙන පැත්තට යද්දි දෙවියෝ කාන්තාවේසෙන් මම පස්සෙන් ආවා. අර සංඝරත්නය හිතුවා මේ මං හම්බෙන්නේ මේ සුළු වැඩකට කියලා ගියේ මේ කාන්තාව හම්බෙන්නේ කියලා. අන්නේ ආපු සැකේ විපාකෙට නිරේ ගිහිල්ලා උපන්නා. රහත් උනත් පස්සෙන් කාන්තාවම මැවෙනවා. මොනතරම් බයද? පවට මොනතරම් අපි බය වෙ යුතුද? මේ කරගන්නේ මටමයි. මේක ආයෝජනයක්මයි. මේ නවත්තන එක, පව් නොකර නවත්තන එක මට ආනිසංශයක්මයි. ඒකත් ආයෝජනයක්. ඒක හොඳ පැත්තට ආයෝජනයක්. බුදුහාමුදුරු සරණ යන ක්‍රමේ. මේ සංස්කාර ධර්මයන් මේ සකස් වෙන සිත කය වචනේ ක්‍රියාත්මක වෙන්න ගන්නේ සංඥාවට එකඟව. පෞකාර සංඥාව ඕ හොඳ වැඩේටත් සංඥා වෙනවා. චේතනාව දෙකයි කුසල චේතනා අකුසල චේතනා. දැන් හොඳ වැඩක් කරන්නත් අදහසක් එනවා. දානයක් දෙන එක හොඳ අදහසක්. ඒ කුසල පැත්ත. පන්සල අතු ගන්න හිතන කුසල පැත්ත. අතු ගන්න ගමන් කෙනෙක් පොඩ්ඩක් ඉදලා ඉල්ලනවා මටත් පොඩ්ඩක් අතු ගන්න දෙන්න. දැන් මොකද කරන්නේ? දුන්නත් මහා තමන් අතු ගෑව හා සමානයි. දෙන්නේ නැහැ මම්ම කරන්න ඕන. ඉල්ලන්න එපා. වරවල අන්න එතනින් කරගන්න පව් ටික කොතෙන්ද යන්නේ. අර ඉල්ලු කෙනාට දෙන්න සාදු කියලා. තමන් කරාමයි ඒ පින. අන්න හවුලේ කරනෝ කියන හැටි. ඉල්ලන්නේ නැතුව කාට ඇදලා මේක කරනවා කියලා බලෙන් දෙන එක නෙවෙයි. නැත්තම් කියලා දීලා හිත පින කෙරෙහි එකඟ වෙන කෙනෙකුට දුන්නොත් පින්. අකමැති කෙනෙකුට දුන්නොත් ඔහු බැන බැන අතු ගන්න. ඒකත් අයිති යාට. එතකොට දැන් අපි බැලුවාම සංඥාව අපේ හිතේ මැවෙන දේ මේ පාරේ මිනිස්සෙක් යනවා. එයා මට උදව්ත් කරලා තියෙනවා වැරදි කරලා තියෙනවා. දෙකම මතක් වෙනවා. හොඳ කරා කියලා මතක් වෙනකොට මගේ හිතේ පාප පැත්ත අඩු වෙනවා. ඒකට බැඳීම ඒත් තණ්හාව තියෙනවා. අරමුණ කෙරෙහි තණ්හාව චේතනාව තියෙනවා. මට වැරද්දක් කරා කියලා හිතෙනකොට මගේ අකුසලයේ තියෙනවා. ඒකට දැඩිව බැඳෙනවා. දැන් මගේ මූණ අර තිබුණු මූණ රැලි වැටලා දරුණු වෙනවා. මේ හොඳ මූණ පිපෙනවා. hina වෙනකොට මූණ පිපෙනවා මලක් වගේ. බලන්න ඔබේ මූණ hina වෙලා කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා. ඔරවල බලන්න මූණ රැළි එන හැටි. පිපිච්ච ඒව නැති වෙනවා. පර වෙච්ච මලක් වගේ. සත්‍යයි. සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන බුද්ධ වචනේ ජීවිතයට ගලපනකොට පේන හැටි. එතකොට අපි දවසම ඉන්නේ ඔරවගෙන නේද? දකින්නකොටම ඔරවන. ඔය ඉන්නේ. තුන්වෙනි පන්ති සේවකෙක් මම පළවෙනි පන්තියේ. මේ නිවන් දකින්න කියන්නේ අනේ කවුරුත් අපේ අම්මා තාත්තා වෙච්ච අය. මේ හැම කෙනාට පතල කරුණාවෙන් බුදුන් වහන්සේ දහම් දෙසුවේ අන්නේ හැඟීමෙන් මාත්මි කියන්නේ. ගැලවෙන්න. මේක ඔබට අහලා රහසේ ඉන්න දීපු දහමක් නෙවෙයි මේක ලෝකෙට කියන්න විවට්ටති විරෝචති.
හැබැයි ඔබ දහම දන්න කෙනෙක් විදිහට නෙවෙයි කියන්නේ මේ දේශනයක් අහන්න දෙන්නේ. සමහරු ටික දවසක් මේ දහම අහනකොට එයා දේවාලයක් දා ගන්නවා. සමහරු දහම අහනකොට මේ විශ්වයෙන් පණිවිඩාවයි කියලා කියන්න පටන්. මේකේ යන්න නොදෙන පෙර සසර කරපු අකුසල් මතුවෙන රටාවල් නැතුව මේවා හැටි මේවා බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒවා මේ කතා කරන්නේ. මේවා විකාර කරන්න ගන්න අවසානයේ දහම තුල ධර්ම විකාර කරන්න ගන්නවා. මම සෝවාන් වෙලා කියලා හංගවන්න ගන්නවා. මම රහත් වෙලා කියලා මේකේ යන්න දෙන්නේ නැහැ බාධක අනන්තයි. ඒ ඔබ තුලම මැවෙන්නේ ඔබ තු කරපු එකක්මයි. අනේ මට නම් තේරුණා අවබෝධ වුණා. මේ සංස්කාරේ දුකයි. මේ සංස්කාරේ ජරා මරණ දුකටයි තියෙන්නේ. ඔව් කියන්නේ එච්චරයි. ඔබ සෝවාන් වෙලා අනේ මන් දන්නේ නැහැ. හැබැයි මට එකක් තේරෙනවා. මගේ සියලු සංස්කාරය මට අනර්ථය පිණිසමයි කියලා ඔහු කියනවා. ඔහු සාක්කාත වූ දහම, ඔහුට අවබෝධ වූ දහම, ඔහු තුලින් ඔහු දකින්නා වූ දහම ඔහු ප්‍රකාශ කරනවා. මට මෙහෙම හිතුණා මෙයා දකිද්දි ඒක මට අනර්ථයි. මං එහෙම දකිනවා. මට එහෙම ඉඳලා හරි දකින්න පුළුවන් කියලා ඔහුගේ ඇත්ත ප්‍රකාශය. සත්‍ය. පොඩ්ඩක් බොරු කියන්නේ නැහැ. අතිශෝක්ති වර්ණනා වලට ඔහු යන්නේ නැහැ. ඒ ඔක්කොම පාප ක්‍රියා. මම දන්නවා දැන් මේ ඔක්කොම ආයතන කියලා. මේක ඇස මේක රූපේ මේ ඇසත් එක්ක රූපේ ගැටෙනවා. ඒකත් එක්ක විඥානේ සම්බන්ධ වෙලා මේ ස්පර්ශය කියලා මම දන්නවා. ඒ බුද්ධ වචනේ මුල. ඔන්න දැන් බුදුදහමේ මුල මේ මෙච්චර කතා කරමු. සිංහල හොඩි අයනු වගේ දෙමළ හොඩියටත් අනන්‍ය අකුරු ටිකක් තියෙනවා ආනාවන්. ඉංග්‍රීසි වලට ABCD. දැන් බුද්ධ දේශනාවේ බේසික් එක. ආයතන. ස්කන්ධ. මේ ඒ ආයතනත් එක්ක වැඩ කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඒ වේලාවේ ස්කන්ධ පංචකයේ ක්‍රියාත්මක වෙන්න තියෙන කය කූඩු හැදුණු සතර මහා ධාතු ටික. පඨවි ආපෝ තේජෝ වායෝ. ස්කන්ධ ආයතන ධාතු. ඒ හැර දෙයක් තියෙනවා ඒ ටික මගේ කයේ මෙන්න මෙහෙම ක්‍රියාවක් තියෙන්නේ කියලා දකිනකොට ඔබ දහම ගෞරවණීය විදියට දකින්න කෙනෙක්. මේ කය උන තරහක් එනවා. තරහ දරා ගන්න බෑ. හිතනවා මැරෙන්න. ඒක මොකක් හරි කරා පෙරදුනා. Taman අරමුණ හිතුණා මේ දැන් මේක සංකල්පයක්. දැන් සිත ඕන එල්ලෙන්න හරිනම් ගහේ. එල්ල මැරෙන්න ඕන සිතනේ මොකද කරන්නේ මේ කය ගිහිල්ලා එල්ලන. අර සිතවිල්ල පොඩකට වෙනස් වෙන්නේ නැහැ. ඒක ඊළඟ බවේ ගිහිල්ලා පටන් ගන්නවා එල්ලිච්ච සතෙක් වෙලා. ගහක එල්ලිලා ඉන්න සතෙක් වෙලා නිරේ ඉන්න ගහක මහා කටුවිඹුලක යන කෙනෙක් වෙලා එක්කෝ එල්ලිලා ඉන්න සතෙක් වෙලා. ගැට ගහලා ඉන්න සතෙක් වෙලා බෙල්ලේ කඹේනේ ගැට ගහගත්තේ. අතෙන්ට ගිහිල්ලා. මේ කය එල්ලන එක නෙවෙයි කරන්නේ හිත එල්ලන්න. දැන් ඔබට මේ නුවණස දුන්නේ මේ කාය සංස්කාරයේ හේතුඵලයක්. එතකොට මේ පැත්තක යන වැඩ නැති වැඩක් කරලා බොරුවේ මුලාවට වැටිච්ච හැටි බලන්න. ඒ වේගයට ඇත්තක් පේන්නේ නැහැ. සත්‍ය විග්‍රහයක් එන්නේ නැහැ නේ වේගෙට. විකෘතියක්මයි එන්නේ. විකෘතියේ ඉන්න මිනිසට ඊළඟ එකත් විකෘතියක්මයි. ප්‍රകൃතියේ ඉන්න මිනිසට ඊළඟ එකත් ප්‍රകൃතියක්මයි. නිවැරදි දැකීමේ ඉන්න කෙනාට ඊළඟ එකත් නිවැරදි දැකීමක්මයි. අන්න හිත නිවෙන හැටි. නේද? ඉල්ලපු දෙ දුන්නේ නැහැ. දැන් එයාගේ හිත කියන්නේ පෙර සසරේ ඔහු පුරුදු මේලිල මැරෙන්න. පෙර සසර පුරුද්දක් ඇවිල්ලා එයා දන්නේ. ඒ පුරුද්දෙන් කරන්නේ ගන්න කඹයක් යන්න ගහකට. ගියා ගැට ගහකට. දැන් මේ කය එල්ලන්නේ. ඒ එල්ලෙන් යනකොට gedara මතක් වෙනවා. දැන් ඒ කය කොහොමද එල්ලන්නේ? gedara මතක් වෙන කය එල්ලන්න බෑනේ. අයිති නෑනේ. gedara මතක් වෙනවා. දැන් එල්ලෙන ගමනු gedara මතක් වෙනවා. දැන් මේ එල්ලන්න ඕන මොන කයද? කොහේ කය? මම හිතන්න ඔබ නිවැරදි කරන්න මේවයින් බේරන්න කියන්නේ. මේ හැම එකෙම විපතින් බේරලා මේ ලබාගත් මනුසාත්මේ සසර කතරෙන් එතර වීම සඳහා අරමුණු කරන්න මේ උගන්වන්නේ. මේ බුදුන් වහන්සේලා බොහොම අති දුර්ලභ කාලයකට පහළ වෙන්නේ කල්ප මහා කල්ප 20000 30000 40000 50000 60000 ලක්ෂ ගණන් යන බුදුවරයෙක් පහළ වෙන්නේ. උන්වහන්සේ බුදුවරයෙකුගේ පහළ වීම අති දුර්ලභ දෙයක්. නේද? චින්චමානේක නිවන් දැක්කේ නෑනේ. දහමහල හුරු නෑනේ. එහෙනම් දැන් හිතා ගන්න හුරු නැති චින්චමානේකත් බුදුන් වහන්සේ ඉස්සරහට එන උදර බෙදගෙන. බුදුන් වහන්සේ ඉස්සරහට එන්න පුළුවන් නේ.
උන්වහන්සේ ඒ වෙලේ හිටපු ළඟ හිටපු ධර්ම ශ්‍රවණය කරපු පිරිස කලබල වුණාම කිව්වේ නෑ මම පෙර මෙවැනි පවක් කරපු නිසා ඒක විපාකයක් එන්නේ කිව්වම ඒ අයත් නෙවුණා. පහු කරන්නේ ඒකට පෙළඹෙන්නේ නෑ. උන්වහන්සේ හැම පැත්තෙම නිවර්දි අවබෝධය දුන්නා. යථාභූත ඥාන දර්ශනය දුන්නා. සත්‍ය අවබෝධය දුන්නා. ඒතර දැන් ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ තේරුම් ගන්න මේ මම පෙර කරපු එක. ඒවක් තේරුම් ගන්න අටුවාව කියවන්න. අපි ගාව තියෙන්න ඕනේ ඒවා. දෙවියෝ ගැන දේශනා කරපු විමාන වස්තු කියවන්න. പ്രേත වස්තු කියවන්න. ධම්මපද අටුවාව කියවන්න. කියවනකොට තේරෙයි මේ කරපු එක එහෙම ආපු හැටි. අන්න අපේ හිත දිරිමත් වෙනවා බුදුහාමුදුර සරණ යන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහම ජීවිතයට ගලපන්න. මේ දුර්ලභ කලකට පහළ වෙන අති දුර්ලභ වූ බුද්ධෝත්පාදයක් තුල ඉපදුණු පින්වත් මනුෂ්‍යාත්මයේ මේ කණ සම්පatti ලබාගෙන ඒ සියලු සැප ගෙනාවේ ඔබ මහන්සි වෙලා. පෙරම් පුරනවා කියන්නේ මොකද්ද? සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් පෙරම් පුරනවා. අපි ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ දිහා බැලුවොත් උන්වහන්සේ කාන්ත ආත්මික ඉපදෙලා තමයි අනියත විවරණය ගත්තේ. අබතෙල් පූජකරේ කාන්තාවක් වෙලා. ඒ විවරණය දුන්නේ පිරිමි ආත්මික ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න කියලා. එතනින් මාතු පෝෂකෙන් පටන් අරගෙන මොනවද කරේ? හොඳ හැඩ මව බේරලා. බලන්න මොනතරම් ආශ්චර්ය නේද? ඊට පස්සේ අනියත විවරණේ ඔබ දන්නවත් පොඩ්ඩක් උන්වහන්සේ දේශනා කළ තියෙන ප්‍රමාණයනේ. අපි බලන්න නියත විවරණේ පස්සේ දීපංකර බුදුන් වහන්සේ නියත විවරණේ දෙන්නේ අනියත විවරණේ පිංක තනියෙන් කරගෙන. මතක නෑ මේ විවරණ ගත එකක් කොහේ මතකේ. දන්නේ නෑ. හැබැයි අර පුරුද්දට කෙරෙන්නේ හොඳ වැඩ. හොඳ වැඩ කරන්න පුළුවන් තැන කරනවා. ඉතින් වැරදි කීපෙකු කෙරුණා. ඒ මොකද? ඒක තමයි සසරේ ස්වභාවය. ඉතින් ඒවත් ගලවගෙන ඒ විපාකත් ඉඳගෙන බෝසත්වරයෙක් තනියෙන් මේ අපවාදත් ඉඳගෙන එනවා සසරේ. එහෙම තමයි හැටි. ඒකාත්මික වැද්දට කඩුවක් Tamanට කොපුවක් හම්බ වෙන බෝධිසත්වයන්ට. ඒ ලෝකේ ස්වභාවය. ඒව තමයි ආදර්ශ ගන්න ලෝකෙන් ඉක්මනින් තුරන් වෙන්න කියන්නේ. වෙනේව නෙවෙයි. අනුන්ගේ උපමා ගන්නෑ උන්වහන්සේලා. උන්වහන්සේගේ උපමා ගන්නේ. ඒකයි ජාතක කතා කියලා කියන්නේ උන්වහන්සේ උපමා ගත්ත ලෝකෙට දහම් දසන අප්‍රමාදී බව සකස් කරන්න උපමා ගන්න උන්වහන්සේගේ චරිතේ. එතකොට අපි තේරුම් ගත යුතු වෙන අපේ හිත සුද්ධ කරගත යුතුයි. හිත තමයි මුල් වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මේ මන කියන්නේ සිතමයි. මේ මනසේ මතු කරන අදහසම සිතුවිල්ල බවට පත් වෙනවා. දැන් මේ සිතුවිල්ල පහළ වෙන මොහොතේම ස්කන්ධ පහක් තියෙන්නේ. ඒකත් එක්ක එය සංකල්පයෙන් ප්‍රබල වෙන්න සිතුවිල්ල බවට පත් වෙනවා. තණ්හාව මුල් වෙනවා. රාගය පහළ වෙනවා. මේ ක්ෂණයක් ගැන කතා කරන්නේ අපිට මේක හිතන්න බැරි නිසා ඉච්චර වේගයක් ගැන කතා නොකර තේරෙන බසකට මම මේ ගන්න උත්සාහ කරන්නේ. මොකද අපි එතෙන්ටම ගිහිල්ලා කතා කරමු මොකක්වත් තේරෙන්නේ නැහැනේ. බතර වගේ කුමාරුන්ට කියන මේ පණිවිඩය තුල තියෙනුනේ තමන් ගැන එව්වොත් නරකද කියන එකේ මේ තමා ගැන කියලා මොකක් හොයන්නද? නේ හොයන්න ඕන තමා ගැන මොකද්ද කියලා දේශනා කරන්නේ නැහැනේ. ඊට පස්සේ නැවතුණාම දේශනා කරන්නේ. මම නැවතිලා කියලා අඟුලිමාලට දේශනා කරතන කියන්නේ නැහැනේ මේ කයෙන් නවතින ක්‍රමයක් නේ කිව්වේ. උන්වහන්සේ දේශනා කරන්නේ මම සසරෙන් නැවතිච්ච එකක් නේ. අඟුලිමාලට තේරෙන්නේ මේ කයෙන් නවතින එකක් නේ. කයෙන් ඇවිදින ගමන් කියන නැවතිලා කියලා. එතකොට ඒකේ ඇතුලේ අර හංගවා කතා කරනවා. දෙන්න ඕන පණිවිඩේ. එහෙනම් අපි තේරුම් ගනිමු මේ හැම එකෙම. මේ මම අද දවසේ කතා කර මේ මොහොතේ කතා කරමින් සිටින මේ හැම එකම තේරුම් ගන්න උත්සාහ කරන්න. බුදුන් වහන්සේ කෙනෙක් මොනතරම් උත්සාහ කළාද? කැමැත්තෙන් පව් කරන කෙනෙක් ආයාසෙන් මුදවන්න. මේ වචනේ මතක තියාගෙන කැමැත්තෙන් පව් කරන්නේ. අඟුලිමාල කැමැත්තෙන් පව් කරන්නේ. අකමැත්තෙන් පටන් අරන් කැමැත්තෙන් කරන්න ගත්තේ. ඇඟිලි කපලා මට පූජාවක් පවත්වන්න කියලා ගුරුවරයා දෙකින මගේ නමම අහිංසක මට ඕක කරන්න බෑ. සතෙක්ව මරන්න බැරි මට බෑ කිව්වා අහිංසක. නැත්තම් ගුරුවරට පූජාව පැවැත්වුවා නෙවි කියලා කිව්වා. එතකොට පටන් ගන්න අකමැත්තෙන් පස්සේ කැමැත්තෙන් කරන්නේ. පටන් ගන්න හැකියාව අඩු මට්ටමින් එන්න ඔහුගේ අත්දැකීම් හැකියාව වැඩි වෙනවා. දවසට 100 ගණන් දහස් ගණන් මරන්න පුළුවන් තත්ත්වයට උපත් වෙනවා. දැන් ඔහු පවෙහි ප්‍රවීණයි. ඔබ පටන් ගන්න නැති ගෙදරදී එක වචනකින් බැනලා ගෙදර. අම්මට එක වචනකින් බනින්න නැත්තේ. දෙවෙනි දවසේ ඔබට දෙකක් කියන්න පුළුවන් වෙනවා. මේ පොඩි ළමයෙක් ඉඳලා මම මේ කියන්නේ කාට?
තුන් වචන 3-4ක් කියන්න පුළුවන්. අම්මා අහන් ඉන්නවනේ. 4-5-10ක් කියන්න ගන්නවා. මේ පව කරගෙන ගිහිල්ලා. එයා මවට මහ දඬුවමක් දෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙන. මේ හුරුව යන්නේ බාහිර භයානකයි. හැමෝම ගැන කියන්නේ. තුන් ලෝකෙම ගැන මේ කතා කරන්නේ. ඒක නිසා මේ ලෝකෙට අනුකම්පාවෙන් බුදුන් වහන්සේ කියන මේක දේශනා කරේ. මොකුත් ගන්න නෙවෙයි. මේවා මුදලින් කරන්න පුළුවන් වැඩ නෙවෙයි. මේවා සල්ලි වලින් 7-5කින්වත් කරන්න බෑ. අනුන්ගේ සල්ලි වලින් කරන වැඩ මෙතන නෑ. හිත සුද්ධ කරන්න පුළුවන් සල්ලි වලින්. හිත සුද්ධ කරන්න පුළුවන් දේපල ඉඩම් වලින් මොකකින්වත් බෑ. ඒවා ඉතින් ඕන මේ කය තියන්නේ දැන් මේ කය හිටවලා තියලා තියෙන ඉඩමකනේ. කය වාඩි කරලා තියෙන පුටුවකනේ. හිත සුද්ධ කරන්න පුළුවන් මේ පුටුවට. හිත සුද්ධ කරන්න පුළුවන් මේ ඉඩමට. හිත සුද්ධ කරන්න පුළුවන් සල්ලි වලට. ධම්මං විනා දහමට අර මොකටද බෑ. අම්මට තාත්තට පුළුවන් මගේ හිත සුද්ධ කරන්න බෑ. එහෙනම් දහමට දහම කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. ඒක තේරුම් ගන්න අද මෙච්චර කල් කරපු දේශන 54ම හරය මේ කතා කරන්නේ. ඒක තව සරල කරලා ගලපලා මේ පෙන්වන්නේ. ඒතකොට සෝවාන් වෙනවා කියන්නේ මම මගේ තියෙන කෙලෙස් වලින් මිදෙන්න ගන්නවා කියන එක. මම මගේ තියෙන කෙලෙස් වලට මම එකඟ නැහැ කියන එක. එකඟ නැති බව මම පටන් ගත්තා කියන එකයි. මගේ හිත අසුද්ධ වෙන අපිරිසිදු වෙන කිසි දෙයකට මම එකඟව ක්‍රියාත්මක වීම මම නවත්තගෙන යනවා කියන එකයි සෝවාන් වෙනවා කියන්නේ. සක්කාය කියලා කියන්නේ මගේ හිතේ හටගත් අකුසල් ටික. ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය. මේ උපාදාන ස්කන්ධය තමයි සක්කාය කියන්නේ. දිට්ඨිය කියන්නේ එහි තියෙන සංඥාව චේතනාවක් වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න එක. දිට්ඨිය කියන්නේ උපාදාන ස්කන්ධෙම තමයි. ඒක අරමුණු වෙන එක. ඒක ජීවිතේ වෙන එක. ඒතකොට එහෙනම් මේ දෙකෙන්ම මිදෙන්න පුළුවන් අපිට. මේක පංච උපාදාන ස්කන්ධයක්. එහෙම නැත්නම් මේක සිත වෙල්ලා. මේක සංඥාවක්. මේක මට අනර්ථය පිණිස, අවැඩ පිණිස, අසුභය පිණිස පහළෝදියා මේ හේතුඵලයක්. හේතුන් නිසා සකස් වූ දෙයක්. හේතුන් පටිච්ච සම්භූතං. මේ හේතු නිසා සකස් වූ දේ හේතු නැති වෙදි නැති හේතු බංග නිරුච්ඡන්ති. මේ හේතු නැති වෙනම නැති වෙන දෙයක්. අනිත්‍ය දෙයක්. මේ නුවණැස භාවිතා කරනකොට මේ උපන් අකුසලයේ බලය දුර්වල වෙනවා. අකුසලයේ අඩපණ වෙනවා. අකුසලයේ අඩපණ වෙනව කියන්නේ කුසලයේ බලවත් වෙනවා. දෙකම එකට වෙන්නේ. අඳුරට පහනක් දැල්ලනකොට අඳුර අඩපණ වෙනවා. ආලෝකයේ බැබලෙනවා. එහෙනම් මේ වෙලාවෙත් එහෙමයි. ඔය පාර බලන් ඉන්නකොට යාචකෙක් යනවා පාරේ. අර හිඟන්නේ. එතකොට එක සැරේට දහම මතුවෙනවා. මේ අතර ඔබ බුදුන් වහන්සේලාගේ දහම කරේ පහල කරගත්ත ශ්‍රද්ධාව එක සැරේට හිතේ මතුවලා කියනවා ඔබ බේරන්නේ නේ දහම. මොන ධම්මෝ හවේ රක්කති ධම්මචාරි දහම ඔබ ආරක්ෂා කරන්න ආවා. මේ ඕක පුතේ. අර රූපේ මේ ඇහැ. ඔය දෙකම ඔබ ඇතුළතදී සම්බන්ධ වෙන්නේ. ඒ රූපේ පේනවා කියලා හිතන්න එපා. මේ රූපේ දෙකම ස්පර්ශ වෙන්නේ ඇතුළතදී ආධ්‍යාත්මික කය තුලදී. අජ්ජත්‍ය තුලයි බහිද්දේ තියෙන්නේ. ඔබ ඇසුරු කරන බහිද්දේ තියෙන අජ්ජත්යේ තුල අජ්ජත්ත බහිද්දාවා. මේ දෙන්න එකට කිතුන මේ තින්න සංගති පස්සෝ මේ තුන් දෙනා විඥානයත් එක්ක සම්බන්ධ විඥාන කියන්නේ දැනෙන බව. මේ දැනෙන බවයි මේක එකතු වෙනකොටම වේදනාව පහළ වෙලා. එහෙනම් මේ ඔබ ඇසුරු දැන් ඔන්න ඔතන ඉඳලා තමයි ඔබට අයිති වෙන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න ස්කන්ධ පංචකය. දැන් මේ ටික ඔබ තේරුම් ගන්න මේක හේතුඵලයක්. මේක අසරූපේ ගැටෙද්දි පහළ වූ හේතුඵලයක්. අනේ මොනතරම් ගැලවුණාද? මොනතරම් දහම භාවිතා කරාද? ඔහු මොනතරම් සිල්වත් වුණාද? මොනතරම් පෙරම් පුරපු අය ආනිසංස ලබා ගන්න කෙනෙක් වුණාද? එහෙම කෙනෙක් නම් ඔහු දන්නවා මේ බුද්ධ වචනෙට කොපමණ ගරු කළත් මදි. කොපමණ වැන්දත් මදි. දහම නොතේරුණු අඩපණුවා ඉතින් මේවට ගරු කරන එක මුලදී ගරු කරත් පස්සේ ගරු කිරීම අඩු වෙවි යනවා. අන පරණ පව් පළ දෙන්න ගන්නවා. පව් පළ දෙනකොට ක්‍රමේ තමයි ගරු කරන්නෙත් නැහැ. දහම දේශනා කරන කෙනා එක කතා කරන්නෙත් නැහැ. කතාවත් නවත්තනවා. ගරු කිරීමත් නවත්ත කරනවා. නවත්තලා හිතනවා මං තනියෙන් කරගන්නවා කියලා. ඒ පව පළ දෙන තව රටාවක්. මේක මාර්ගය යනකොට මාර්ගයේ අතරමඟදී හලන්න කරන විපාකවල තව ස්වරූපයක් ඒක. දැන් මම අවබෝධයි දැන් මට එක සැරයක් ඇහුවම ඇති. ඕ ඇති. මේක ලක්ෂ වාරයක් බුදුන් වහන්සේ කොහොමද එකවරක් ඇහුවම ඇති කිය. මහා මංගල සූත්‍රේ කාලේන ධම්ම ශ්‍රවණ. මේ පහළ වෙන හැම මොහොතෙම දකින්න ඒ වෙලාවේ තමන් තුල දහම එන්න නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය බලවත් වෙන්න ඕන. කල්යාණ මිත්‍රෙක් ඇසුරු වෙන්නේ දහම ඇහුවොත් විතරයි. දහම නැතිනම් කල්යාණ මිත්‍රු නැහැ. සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන් තමාව දකින්න ශක්තිය පහළ වෙන්නේ.
ධම්මානුධම්ම පටිපන්න වෙන්න පුළුවන් වෙන. එතකොට අන්න දැන් අපට තේරෙනවා සක්කාය දිට්ඨි කියන්නේ තමා තුළ පහළ වෙන මේ කෙලෙසෝ අකුසල් දෙකේම ක්‍රියාකාරීත්වය. මේ අකුසලයේ ක්‍රියාකාරීත්වය සක්කාය දිට්ඨිය කියන්නේ. කෙලෙස් වල අකුසලයේ දෙකේම. කෙලෙස් ටික ක්‍රියාත්මක නො දැන් මේක මගේ ජීවිත ක්‍රියාවක් වෙනවා. අසවල හතුරා. දැන් මම බලන් ඉන්නවා. දැන් අන්න සක්කාය දිට්ඨි දෙකම තියෙනවා. දැන් අයියා බුදුහාමුදුරු සරණ යන කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරු කියන්නේ උතන මේ විචිකිච්ඡාව කියන්නේ බුදුහාමුදුරු සරණ නොයන බව. බුදුහාමුදුරු ඇසුරු නොකරන බව. බුදුහාමුදුරු ගුණ සිහිපත් කරන්න බැරි බව. එතකොට විචිකිච්ඡාව කියන්නේ ඒක. සීල උත පරාමාස කියන්නේ ඔහු ගාව දැන් මේ මෙතන සීලයක් නැහැ. ඔහු හිතන් ඉන්නේ මේ ක්‍රමයට අරයට බැන්නම හිතෙන් බැන හිටියම මම නිවෙයි කියලා. අන්න සීල උත පරාමාසය. ඔහු නිවෙන්න කරන්නේ අවුරුදු බණින එක. බැනලා කියන්නේ මං අද නම් හරි සතුටු හොඳ දෙකක් කිව්වා කියලා අන්න සීල උත පරාමාසය. තනි කකුලෙන් හිටගෙන ගියා වගේ හරක් වගේ läගලා හිටියා ගෝවෘත එළුව වගේ හිටියා. ඒව එක එක ක්‍රම කාණ්ඩ සීල. Taman ඒ හිතන් ඉන්නෝ සීලයක් තියෙයි කියලා හරක වගේ හිටගෙන ඉන්නවා. එළුව වගේ ඉන්නවා. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. කටු මත ඉන්නවා. මහා ගිනි අවු ඇවිදිනවා. හිතන් ඉන්නෝ නොකා හිටියම නිවන් දකි කියලා. ඒකක් කරලා බලනවා. මාර්ගයේ මෙච්චර තියෙද්දි මොනතරම් අපි එහාට ගිහිල්ලාද කියලා හිතා. මල කඳන් දිහා බලන් ඉන්න. කොච්චර බැලුවම මල කඳ කියන්නේ බාහිර රූපයක්මයි. මල කඳෙන් අවබෝධ කරගන්න ඕන අනිත්‍ය. මල කඳ දැකලා අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. මා කවදා හරි මැරෙනවා කියලා මේ කෙලෙස් වල බල අඩු කරන උදව් උපකාරක ධර්මයක්. මරණානුස්සතිය. එතකොට කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් උපදින ශක්තිය අඩු වෙනවා. මේවා උපකාරක ධර්ම. දැන්පත් වෙන්න ඕන සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨියන කොහමද? දුක්ඛේ ඥානං දුක පිරිසිඳ දැකීම. සමුදය ඥානං. එහෙනම් මේක එක තණ්හාව වැඩ කරනවා කියලා තණ්හාව පිළිබඳ දකින්න එක සමුදය ඥාන. නිරෝධේ ඥාන. මේ කවදා හරි නිරෝධ වෙන්නේ මේකමයි. මේ මොහොතේ හරි Tamanට පේනෙන්න එපා. නිරෝධ වෙන්නේ මේකමයි. උපදිනම යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං. සමුදයමයි නිරෝධ වෙන්නේ. එහෙනම් නිරෝධේ ඥාන. නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. මේක නිරෝධ වෙන එකමයි මගේ ප්‍රතිපදාව. අවබෝධයෙන් අවිද්‍යාව නිරෝධයෙන් අවබෝධයෙන් දකිමින් යම් රූපයක් නිරුද්ධ වේද ඒකයිති ප්‍රතිපදාවට. සංකල්පයක් ඇවිල්ලා මට නෙදෙන්න ආවා මං නටවලා ගියා වෙන එකක් මතක් කරලා දුන්න කෙනෙක් ගිහිල්ලානේ. ඒක ධර්මතාවටයිති එකක්. සමුදය නිරෝධයයිති ධර්මතාවට. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියලු සමුදය නිරෝධ වීම ධර්මතාවයි. හැබැයි ඒකයිති අවිද්‍යාවට. මට මාව නොපෙනෙන එක අකුසල නොපෙනෙන එක අකුසලයේ ඇසුර වෙන බව නොපෙනෙන එකයිති අවිද්‍යාවට. විද්‍යාවටයිති ආර්ය මාර්ගයටයිති උත්තම මාර්ගයට බුදු පසේ බුදු මහරහතන්වහන්සේලා දේශනා කරන මාර්ගයටයිති සංස්කාරයක් කියලා දකින්න එක. උපාදාන ස්කන්ධයක් කියලා දකින්න එක. මේ ජරා මරණ දුක පහළ වුණා කියලා දකින්න එක. මේක ගඩයක් කියලා දකින්න එක. මේ මගේ ඔළුවේ තුවාලයක් හැදුණා මට වේදනාවක් මේ පහළ වීම. මා සැතකින් අහිනවා වගේමයි මේ උලකින් අහිනවා වගේ මට වේදනාවක්ම මේක කියලා අන්න එහෙම මෙනෙහි කරන එක පංච උපාදාන ස්කන්ධය. ගඩයක් කුලක් සැතක් විපාකයක් කියලා මෙනෙහි කරන එක. එහි තියෙන කෙලෙස් බර බව අඩාල වෙනකන් එහෙම මෙනෙහි කර කර ඉන්න එකයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. දහම භාවිතා කරනවා කියන්නේ. මේ නම් භාවිතා කරන කෙනාට මේ මා සැපේ ලැබිලි ඉවරයි. ඔබට ඇවිල්ලා කවුරු හරි බැන්නොත් පාරේ යන කෙනෙක්. එක වගේ මූණ දැකලා කෙනෙකුට ඇවිල්ලා බනිනවා වෙන කෙනෙකුට බනින්න ආවේ බැන්නේ ඇයි? බැනලා ටිකේ කාන්නේ ඔහෙට නෙවින්නේ බනින්න. අර බනින අතරේ ඔබ කෙලෙසුනා නම් ඔක්කොම අයිති. අපි කෙලෙසෙනවනේ කොහොමද? ප්‍රතඥයා කියන්නේ කෙලෙසන කෙනාට කියන නම ගෞරව නම නෙවෙයි. කල්යාණ ප්‍රතඥ කියන්නේ කෙලෙසෙන එක දකින්න කෙනා. අන්ධපාර ප්‍රත්‍යඥ කියන්නේ කෙලෙසෙන එක නොදක අනික් කෙනාම ආව කෙලෙසනවා කියලා එයාට බනින කෙනා. ඒ කියන්නේ පව් කරන කෙනා. මම හිතන් ඉන්නේ මම මේ නිදහස නැහැ මට නිදහස නැත්තේ අරයා නිසා. ඒ තමයි අන්ධබාල ප්‍රත්‍යඥ ස්වභාවය හැටි. කල්යාණ ප්‍රත්‍යඥ ස්වභාවය හැටි තමයි මේ මං කරපු අකුසලයක් මට පළ දෙන්නේ. හිත නිවෙන විදියට ගෞතම සම්මා සම්බුදුන් වහන්සේගේ ආර්ය දර්ශනය මෙතෙක් පාළු සීල බුදුන් වහන්සේගේ ආර්ය දර්ශනය ජීවිතයට සම්බන්ධ කරගෙන හිත නිවාස උපත් කරන්න උත්සාහ කරන එක. අන්න එතෙන්දී යාගේ අර අයිතිය සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙන එක නවතිනවා. දැන් බුදුහාමුදුරුවෝ පැහැදීම ඇති වෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. මේ නිරෝධ වෙන ධර්මනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවුත පරාමාස නිරෝධ වෙන ධර්ම. නිරෝධ විය යුතු ධර්ම. අක්‍රිය විය යුතු ධර්ම. දැන් සක්කාය දිට්ඨිය වැඩෙන්නේ නැහැ යාගේ මේ මොහොතේ. ඔහු එයා හේතුඵලයක් කියලා දැක්කා. දඬුවමක් කියලා දැක්කා. විපාකයක් කියලා දැක්කා.
අකුසලයක් කියලා දැක්කා. දැකලා ඔහු නිවා ගත්තා. ඔහුට පිටේම වෙනස් කරන්න බෑ. මොකද ඔහු කරපු කර්මයක් නම් පිට මේක ක්‍රියාත්මක වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක ගහද්දි නේ ඔබට බැන්නොත් මොකද කරන්නේ? අතපය කැඩුවේ නැහැ කියලා හිතනවා කියලා පුන්න මහරහතන් වහන්සේ දුන්නේ උත්තර. ඒක නවත්තන්න යන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේගේ කොටස නවත්තගන්නේ. දැන් තේරෙනවද දහම මොනතරම් ශාස්ත්‍රීය පැත්ත? මම ශාස්ත්‍රීය අනුව හඳුන්වන්නේ අපි හිතුව පැත්තට වඩා ගැඹුරු පැත්තක්. උන්වහන්සේ ගැහුවම මොකද අතපය කැඩුවේ නැහැ කියලා හිතනවා කිව්වා. එතකොට උන්වහන්සේ ගහන එක අතාරිනවා. ගහන පිටාය එයාල එක්ක ගැටෙන්නේ මං වෙන එකක් උපදවගෙන හිත නිවා ගන්නවා. බලන්න. කුසල් සිතක් උපදවගෙන හිත නිවා ගන්නවා. පුන්න මහරහතන් වහන්සේ ඔබ වහන්සේද අපි නිවුසේක. සත්‍යයි. ඔබ වහන්සේ මහා ආදර්ශයද ඔබ වහන්සේ බුදුන් වහන්සේගේ වන්දනාමාන ලබා ගත්ත ගෞරවයට පාත්‍ර සාදුකාර ලබා ගත්තා. ඒ වගේම නන්ද මාතාව සරියුත් මුගලන් දෙනමගේ සාදුකාර ලබා ගත්තා. ඒ මොනවා කියලාද? මේ ධහම ප්‍රකාශ කළා. මොනවද කිව්වේ? දාණය දුන්නට පස්සේ නන්ද මාතාට කතාව ඔබ දන්නවා. නන්ද මාතාවට දාණි දුන්නම ඇහුවා ඔබගේ ජීවිතේ අద్භූත ධර්ම තිබෙනවද කියලා. ඔව් කිව්වා. මොනවද කියලා ඇහුවා. එතකොට එයා කියපු එකක් දෙකක් මේ කියන්නේ. තමන්ගේ ළමයා නිර්පරාදේ වැරදි කරුවෙක් කියලා මැරුවා. රජ සෙබළු විසින් ඔහු මරා දැම්ම ඉසගසා දැම්ම. ඔබට මොනවද දැනුනේ කියලා අහන සාරිපුත්ත හාමුදුරුවෝ. මට මොකුත් දැනුනේ නැහැ. දැනුනේ කියන්නේ ඒ සංස්කාර විදියට ගන්න පුළුවන් තරම් බලවත්. එයාගේ බලවත් එතකොට බාහිර රූපයට යන පැත්ත නෙවෙයි. ඒ කියන්නේ කාම ලෝකේ නෙවෙයි බලවත්. සද්ධර්මයේ බලවත් ඒකයි අනාගාමි කියන්නේ න ආගාමි ඒ ගමන වෙන්නේ නැහැ. බාහිරට යන ගමන නවත්තා ගත්තා කියන එක අනාගාමි. න ආගාමි. ඒ ගමන නැහැ. ඒක නිසා නෙහෙල්ල කම්පති හෙල්ලු නැත්තේ. වෙනත් එතකොට සාදුකාර දුන්නා. සාදු කිව්වනේ. ඊට පස්සේ වෙනත් අද්භූත දර ඔව් සැමියා මැරිලා යකෙක් කියලා මේ දොරකොඩට එනවා ගෙතනින්ම හටෙන්න බෑ කිව්වා. එතකොට මොකද ඇහුවා? මම පොඩ්ඩක් කම්ප වෙන්නේ නැති කිව්වා. මම හොඳට හිත නිවාසූපත් කරනවා. සාදු කිව්ව අද්භූත ධර්ම. තවත් හැමදාම රාත්‍රී වෙසමුණි රජුරු ඇවිල්ලා ওই වෛශ්‍රමණ දේවරාජයන් වහන්සේ සතරවරන් දේවරාජයන් වහන්සේගේ මහා උත්තම නායක දේවතාවුන් වහන්සේ ඇවිල්ලා දහම අහනවා. සෑමරත් ඔව් අද්භූතයි ආශ්චර්ය සාස්ත්‍රික සාරිපුත්ත මග්ගල්ලා. එතකොට අපිට නොපෙනෙන දහමේ හැසිරෙන තියෙන අන්‍ය වූ බලවේග. තමන් වෙතට දහම අහන්න ගෙන්න ගන්න මේ කරලා තියෙන්නේ මොකද්ද? එන්න කියලා මල් තටු තියලා එන්න ආරාධනා කරේ නැහැ. මොකද කරේ? දහමේ හැසිරෙලා විතරයි. දැන් සරියුත් හාමුදුරු පිරිනවම් පාන මොහොතේ දෙවියෝ ඇවිල්ලා වඳින්නේ එන්න මට වැඳලා යන්න කියලා ආරාධනා කරලා මල් දැහැන් හදලා තටු තියලා ගෙන්නුවා නෙවි. මතක තියාගන්න බුදුදහම මේ කතා කරන්නේ. නිර්මල බුද්ධ වචනේ. සත්‍ය වූ දහම මේ කතා කරන්නේ. කදු වචනයක් මගේ නෑ ඔක්කොම ත්‍රිපිටක දහම. ජීවමාන ත්‍රිපිටකේ. එතකොට ඒ අන්න එතන සාරිපුත්ත මහරහතන් වහන්සේ තම මව ඒතන අපි දන්නවා ගිහි කාලේනේ මවක් දැන් මව කියන කෙනෙක් රහතන් වහන්සේට මවුල නෑනේ. ගිහි කාලෙත් හිටියේ මව උපතිස්සට. නමුත් අපි මව කියලා හිතාගෙන යනවා. ඒක තමයි කෘතගුණ වේදිත්වය. ගිහිල්ලා ඒ ගෙදර ගියේ මොකටද? මරණ එක දකින්න එක දුකක් නේ. නෑ. අම්මට සෝවන් වෙන දහම මෙනෙහි කරලා දෙන්න හොඳම තැන එතන. අම්මා කෙනෙකුට කරන එකම කෙලෙහි ගුණ දැක්වීම මේක බව දන්න උන්වහන්සේ වැඩියා. අර දෙවියෝ එතකොට වඳින හැම එකෙම කම්ප වුණා. අන්න ඇහුවා මොකද මට දෙවියෝ නොවඳින්නේ අම්මා බැන්නනේ ඉතින්. අම්මලයි ස්වභාවය බණිනේ. අයිතිකාරයනේ ළමයිගේ. ඉතින් බැන්නා. හැම අම්මලම එහෙම තමයි තියෙන්නේ. නිවැරදි මගට ගන්න උත්සාහ කරනවා නිසි මගට නෙවෙයි. නිසි මග නිවන. ඒකට දැන් අපි ඒකෙන් ගන්න තියෙන ආදර්ශ දෙවියෝ ඇවිල්ලා වඳිනෝ. හැබැයි දෙවියන්ට මල් තටු තියෙන අම්මයි දිහා බලන්නේ නැහැ. එතෙන්දී අම්මා ඇහුවනේ. බාල සහෝදර මහරහතන් වහන්සේගෙන් ඇහුවා මොකද මන් දිහා බලන්නේ නැත්තේ මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා නෙවෙයි මොන කෙනෙක්වත් බලන්නේ නැතේ කිව්වා මාර්ගෙ නැති අය. මාර්ගේ කුමක්ද ඇහුවා. හිත සුද්ධ කරගන්න එක. ඒකනේ ඒ අම්මට ගැලපෙන වචන ප්‍රකාශ කරන්නේ. එතකොට මගේ පුතා හිත සුද්ධ කරන්න. ඔව් කිසිම හිතේ කෙලෙසක් නැහැ. ඒක තමයි කො අම්මා බැන්න එකක් දැනෙන්නේ නැත්තේ. එතකොට හිතනවා මගේ පුතා මේ தත්තර මේ පුතා මෙහෙමනම් මගේ පුතා මේ தත්තරපත් කළ බුදුන් වහන්සේ කොහොමද කියලා අන්න බුද්ධ ගෞරවය ආවා. සරියුත් හඳු හරි සතුටටපත් වුණා ලෞකික ලෝකේ. ඔන්න යුතුයකම කලාය කියලා උන්වහන්සේ පිරිනවම් පෑවා. එතකොට ඔබ හිතන්නේ දහම ඉන්න කෙනාට ලැබෙන ආනිසංසයක් නේ. නේද?
චින්චමානිකාවලත් එනෝ ධර්මදන් ඔය අතරේ. ඒකත් මතක තියාගන්න. මාගන්ධියලත් අපහාස කරනවා. ඉතින් කාටත් එකයි. හැම රාජනායකම හොද්දට බැනුම් අහන්න ඕනේ. ඒක ඉතින් ධර්මතාවක්. ඒව නවත්තන්න බෑ. හොඳ කරත් බනිනවා අඩුපාඩුවක් වුණත් බනිනවා. ඒක ලෝකෙ වෙනස් කරන්න යනව නෙවි තමන් නිවි සූපත මේ දහම කාටත් එකයි. මේ යාචකයාගේ සිට පවතින රජය දක්වා මේක එකයි. ඒ ඔක්කොම සසරේ ඉන්න අය. මං ඒ ඇසින් බලන්නේ. මං බලන්නේ බුදුන් වහන්සේ ලෝකෙ දිස බලන්න කිව්ව ඇසින්. ඒ නිසා මේක කාටත් ලැබිය යුතු දහමක්. මේක හැම කෙනෙක්ම අහන්න ඕන දහමක්. හිත සුද්ධ කරන්න ඕන හැම කෙනෙක්. මරණය ආවට පස්සේ අපිට පුරුදු දෙන්නේ මරණ වෙලාවටත් කෙරෙන්නේ. දැන් බය වෙන්න ඕන කවුරුත්. දහමක් අසුරු කරලා නැත්තම් පිනක් දහමක් කරලා නැත්තම් පන්සල කතුපතු ගාලා නැත්තම් මතක් කරන්න දෙයක් නැහැ. ඒකයි මේ පින්වත් සංඝරත්නයේ ඉන්න එකම උතුම්ම රට මේ රට. 60000ක් විතර සංඝරත්නයේ වැඩ ඉන්නවලු. ඉතින් මොනතරම් වාසනාවන්තද? හොඳම දහම තියෙන රට. ඔබ බෝධි පූජාවක් කරන්න ගිහිල්ලා පන්සලට කිව්වොත් ඒ දේ කරලා දෙන්න උන්වහන්සේලා කරනවා. ඒ මහා සෙනෙහස තියෙනවා. පොඩකට අඩු නෑ. ඒ අපේ අඩුපාඩු අපි කතා කරන්නේ නැතුව අපි සංඝරත්නයට දොස් දීපුගේ මේ වරද මේ එන්නේ. ඒකේ විපාකේ අපි මේ විඳින්නේ. එම නිසා ඒකද නිවැරදි විය යුතුයි. අපි වැරදි කරමු. අපි පිළිගන්න ඕන අපේ වරද. පන්සලට අපි ගිහිල්ලා දහම ඇහුවනම් උන්වහන්සේලා කතා කරනවා. මොද්ද විචිත්‍ර කතිකේ ඉන්නවා. අපි අහන්නේ නෑනේ. අපි පන්සලේ යන්නේ සපත්තු දාගෙන. මොකක්වත් විනයක් මොකක්වත් නැහැ. ඉතින් අපි මේක කෑවට පස්සේ ඉතින් අපි දිහා අපිට වුණත් වැඩ නැති කෙනා දිහා බලන්න හිතෙනවද? පැත්තක්වත් බලන්නේ නැහනේ අපි. සංඝ රත්නයටත් අපි දිහා බලන්න හිතෙන්නේ නැත්තේ ඒකයි. අපි වරද්ද කියලා තියෙනවා. නිසා අපි නිවැරදි වෙන තැන මේ කතා කරන්නේ. මේ දහම ලංකාවේ සියලු දෙනාට අයිති දෙයක්. මේ දහමේ උගන්වන්නේ හිත සුද්ධ කරලා හිතේ නිවීම නිවල නිවාගෙන යනකොට ඔක්කොම හිඳුනම තෙල් ටික ඉවර වුණාම පත්තු වෙන්න දෙයක් නැහැනේ. පත්තු වෙන දේ තියෙනකන් අඩු වෙලා යනකොට මාර්ගඵල සෝවාන් සකුදාගාමි අනාගාමී වෙනවා. තාම යාන්තම් අනුශේ ධර්ම උපදිනවා. යාන්තම් සුළු කෙලෙස් පෙර සසර හුරුවෙන් උපදින ටික උපදිනවා. දැන් භාවිතා කරන ටික මේ තමයි කාම ලෝකේ ඕරම් භාගී සංයෝජන නැහැ. දැන් අනාගාමී කෙනාට ඒ ගානට එනවා. එකපාරට සසර පුරුද්දෙන් එන ඒවත් නවතින්න ගත්ත ඇසුරු නොවෙනකොට. ඒක ධර්ම නියාමයටයි තියෙයක්. ඒක ධර්මතාවක්. එතකොට කිව්වා උද්දම් භාග්‍ය සංයෝජන නතර වුණා කියලා. උද්ද කියන්නේ අතීතේ. උද්දං අදෝචිතිරියන් අතීත අනාගත වර්තමාන කරණීයමිත සූත්‍රේ. එහෙනම් උද්දම් භාග්‍ය සංයෝජන සසර පුරුද්දෙන් එන. ඒවත් වෙන්නේ නැවතුණා. ටික දවසක් ඇසුරු නොකර ඉන්නකොට මලකඩ කාලා නැති වෙන ඕනම දෙයක්. ඒ වගේ. ඇසුරු නොකර ඉන්න උපදින්න තියෙන බලය නතර වෙනවා. අද එනං හොඳටම තේරෙන්නේ නැති. අද 2022 පළවෙනි පෝය. මේ පෝයෙන් ඔබේ වසරම අපිට වාසනාවන්තයි. මේ රට සෞභාග්‍යයෙන් පිරෙනවා. ඔබ මම කියන්නේ ඔක්කොම අහන්න ඕනේ නැහැ මේ දහම. මේ අහන ටික දන නිර්මල දහම ස්ථිර කරගන්න. ඔබේ තියෙන ශක්තියෙන් අනිත් අයගේ ශක්තිය වෙනස් වෙනවා. ඒක තමයි ඔබ මේ රටට කරන ආනිසංසය. මේ ලක්දරන්නට කරන මහත් වූ සේවය ඒක. එදා මේ අනුලාවතී බිසව ඇතුළු 500ක් ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් වෙන්නේ. අරිට්ඨ කුමාරයා සෝවාන් වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය මුණු ආනිසංසය. ඒකේ ආනිසංසෙන් මුළු රටේ පිරිස් ඔක්කොම දහම ඇහුවා. ඒ ආනිසංසෙ පැතිරුණා. දහමෙන් නිවැරදි පිරිස් පහළ වෙන්න දහම පැතිරෙන. මේ රට ශාස්ත්‍රීය වෙන්න දඟලන්න දෙයක් නැහැ. කලට වැසි ලැබෙයි. දහම පැතිරෙනකොට කලට වැසි ලැබෙයි. අස්සන්න ශාස්ත්‍රීය වෙයි. අස්සන්නේ ගුණය වැඩි වෙයි. රසය වැඩි වෙයි. පෝෂණය වැඩි වෙයි. නැත්තම් ඒ ඔක්කොම නැති වෙයි. ඉතින් මේ උත්සාහ කරන්නේත් ඒක. මේ ටික කියන්නේ අන්නේ සඳහා. මේ දහම් පණිවිඩයේ බුදුන් වහන්සේ කෙනෙක් මහා කල්ප ගානකට පස්සේ පහළ වෙන පෙරම් පුරන් ඇස්සිස් මස්ලේ දන් දීලා අපි ඒක කියලා අපි ඒ දහමේ නෑ. අපි හැබැයි ඒක කියන්න දක්ෂයි. ඒ චුට්ට කියනවා ඇස්සිස් මස්ලේ මහා කල්ප ගණන් දන් දුන්නයි කියලා උන්වහන්සේට අවනම්බුවක් කරන්නේ. මොකද මම දහමේ ඉන්නෝ කියලා වැරද්දුවොත් ඉවරයි. මේ කරන්නේ උන්වහන්සේට අවනම්බුවක් බුදුන් වහන්සේලාට. නේ දහමේ ඉන්න කෙනා නම් දැක්ක කෙනා වසඟ වෙනම උනා. මෛත්‍රියෙන් පිරුණු මූණ. කාම ලෝකෙ මිදුණු මෛත්‍රියෙන් පිරුණු මූණ. මෛත්‍රියෙන් පිරුණු වචනයක් එන්න යන්න කියලා කතා කරන වරෙන් කොහෙද ඒව කියන්නේ නැහැ. රිලවුන්ට කතා කරන භාෂාව නැති කරගත්ත කෙනෙක්. රිලා බසෙන් සත්ත්ව බසෙන් මිදුණු මෛත්‍රියෙන් පිරුණු වචනයක්. වචනෙන් වෙන අකුසල් දැන් එතන නැහැ.
නැත්තම් වරෙන් කියන එක අකුසලයක්. ඵලයන් කියන එක අකුසලයක්. තේරුම් ගන්න යාළුකමටවත් බෑ. යාළුකම් තියෙන කෙලෙස් එක්ක. එන්න යන්න. ප්‍රිය වචනේ කියලා අපි ගහලා තියෙන. දැන් ප්‍රිය වචනේ දෙනවද වරෙන් කියලා. ඕයි ඉතින් අපි තියෙනේ මේපයි කියන්න නිවා ගන්න. අනික් කෙනායක ප්‍රිය මේ මෛත්‍රියෙන් පිරුණු හිනාවක්. කෙලෙස් වලින් පිරුණු හිනාවක් නෙවෙයි. කෙලෙස් වලත් හිනා වෙනෝනේ. ඒ දේ ලබා ගන්න තුපාසීලිය හිනා වෙනෝනේ. නෑ මෛත්‍රියෙන් පිරුණු මූණක්. උපේක්ෂාවෙන් පිරුණු මූණක්. තමන්ගේ හිත සුද්ධ කරපු මූණ. හිත සුද්ධ කර මූණටයි උපේක්ෂාවෙන් පිරුණු මූණ කියන්නේ. අන්නේ මූණෙන් ඉන්නේ. දැක්කත් සැපයි. දකින්න කෙනාට බඩ පිරුණා වගේ සැනසෙල්ලක් දැනෙනවා. සමහරු දැක්කම බඩ පිරෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කම තුන් නිවෙනවා. තුන් තලයේ නිවෙනවා හිත කය වචනේ. එහෙම වෙනනම් අපි දැක්කම නිවෙන්න ඕන. මොන අපි දැක්කම නිවෙන්න නම් අපේ මොනවද වෙනස් වෙනවද අපි හොයාගන්න. දැන් මේ කිව් දේශනේ ආයි අහන්න. ඔබ නිවෙනකම් මේ දහම අහන්න. වචනෙන් වෙන අකුසලයේ අයින් කරන්න. හිතෙන් වෙන අකුසලයේ අයින් කරන්න හිත සුද්ධ කරන්න. හිත සුද්ධ කරගම් මේ දෙකම ඉබේ නැවතිලා. මොකද්ද? කයෙන් වෙන එක වචනෙන් වෙන එක දෙකම නවතින කරේ හිත සුද්ධ කරේ. ඒක තමයි විදර්ශනාව කියන්නේ. ඒ විදර්ශනාව එහි තියෙන ස්ථිර වෙන්න තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අනිත්‍ය ලෙස මේ සංස්කාරය සියල්ල අනිත්‍ය වශයෙන් දකින්නේ. මේව ඇත්තටම ඇති වෙලා නැති වෙන දේවල්. පේන පිඬු උපමං රූපමයි පෙන පිඬක් වගේ මේ රූපය මේ හිතේ අටගත්ත රූපය පෙන පිඬක් වගේ. ඉති අජ්ජත්තං ඉති රූපං සමුදය රූපං අස්තංගම මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ කොටස විස්තර වෙනවා. ඔබට දකින්න අතට අල්ලන්න පුළුවන් කිලේශිම සූත්‍රයේ ගෙදරක තියෙන පිරිත් පොත ඇරුණකොට සතිපට්ඨාන සූත්‍ර පොත ඇති ගෙවල් වල අරන් බලන්න. ඉති රූපං සමුදය රූපං අස්තංගම වේදනා සමුදය වේදනා අස්තංගම සංඥා සමුදය සංඥා අස්තංගම නේද? සංඛාරා සමුදය සංඛාර අස්තංගම විඥාන සමුදය විඥාන අස්තංගම. මේ පංච උපාදානස්කන්ධයේ සමුදයක් කිය නිරෝධයක් කිය පවතින දෙයක් කිය නිරුද්ධ වෙන දෙයක් කිය ඇති වෙන දෙයක් කිය පවතින දෙයක් කිය නැති වෙන දෙයක් කිය. ඒ අනිත්‍ය ස්වභාවය විස්තර කරපු හැටි. මේකෙන් තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. දැන් පංච උපාදානස්කන්ධය නම් ස්කන්ධ පහම අනිත්‍ය නම් රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. එහෙනම් මේක දුක නම් රූපේ දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංඛාරය දුකයි, විඥානය දුකයි. මේ ස්කන්ධ පහම දුකටයි තියෙන්නේ. එහෙනම් මේ රූපේ අනාත්ම නම් මේක මගේ නෙවිනේ හේතුඵලයක් නම් පහළු දෙයක් නම් මගේ වෙන්නේ නැහනේ. මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. රූපය මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. වේදනාව මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. සංඥාව මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. සංඛාරය මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. විඥානය මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා මෙනෙහි කරනවා. ගලපනවා. තව වචන තමයි සාකච්ඡා කරනවා කියන එක. එහෙම මෙනෙහි කරනකොට උපන්න අකුසල් පහ වෙනවා. ඊළඟට නූපන්න අකුසල් කියන්නේ නැවත එහෙම හිතෙන්න හදන එක. වෙන අරමුණක් ලෙස මොහ පහළ වෙන්න තියෙන ඉඩ නවතිනවා. ජීවිතෙන් බලනකොට මේ දහම් වනරම්‍ය සත්‍යය නොදක කොච්චර කියෙව්වත් මේ වචනයක් පමණයි. මේ ක්‍රියාවක්මයි. මේ මහත්ඵල මහානිසංසයක්මයි. බුදුන් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්න ලැබීම ඔබ හිතනවාද සුළුපටු පිනක් කියලා? එදා බුදු පියාණන් වහන්සේ විජම්බන දෙසන්න යද්දී මුලින්ම ආවේ අංකුර දෙයියෝ ඉස්සරහට. මේ කතාව දන්නවා අංකුර කතා වස්තුව. අංකුර ඇවිල්ලා වැඳලා බුදුහාමුදුර ළඟ දෙයියෝ ඉතින් බිම වාඩි වෙනකොටම ඊළඟ දෙවියෝ ඇවිල්ලා වඳිනකොට එයාට පස්සට යන්න උනා. ඉබේ ගියවෙනවා පස්සට. ඇයි ඒ? බලගතුගෙන ඊළඟට එන්නේ. අපි ඕන උත්සවයකට ඉස්සෙල්ලා එන්නේ බලය අඩු අය. ඒ බලගතු අය එන්නේ ඒගොල්ලන් පස්සේ සීට් වලට යවෙනවා. ඒක ධර්මතාවක්. ඒක කාගෙත් ස්වභාවය, දිව්‍ය ලෝකෙත් ස්වභාවය. එහෙම බලගතු අය එන්නේ මෙයා යොදුන් ගානක් ඈතට විසි වෙලා ඉස්සරහින් ඉන්නේ ඉන්දික දෙවියෝ. අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් බෙදුවා ආනිසංසින් දෙවියෙක් කියලා. නැතකි. බුදුහාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාවෙන් පැහැදුණු සිතින් මට්ට කුණ්ඩලී මැරිලා දෙවියෙක්. චණ්ඩාල මැහැල්ල බුදුන් වහන්සේට මුඩු පිට්ටු කැල්ල පූජා කළ සාදු කී හරක කරලා මැරෙද්දිත් අවසාන චුතිසිතට ආවේ බුදුන් වහන්සේ කෙනෙක් මට මන් දුන් දේ බාරගත්තා කියන දානානිසංසෙන් දෙවියෙක් කියලා දෙවඟන. මේ හැම එකෙම කියන්නේ දාන සීල භාවනාවෙන් ජීවත් වෙන්න කියන එක. දන් දෙන්න, සීලය පුළුවන් දවසට මේ පොයටවත් සීල් ගන්න. පන්සලට ගිහිලා සංඝරත්නයත් එක්ක සමගි වෙලා මේ සීලය ගන්න.
අපි ඒකෙන් ඈත් වෙලා. මං අන්න ඒකට ඔබ යොමු කරන එක මේ කරන්නේ. තතයක්වත් අල්ලන්න නෙමෙයි මේ කතා කරන්නේ. සල්ලි වලින් කරන්න බැරි වැඩක් මේ කතා කරන්නේ. සල්ලි වලින් කරන්න ගියොත් බැරි වෙන වැඩෙත් මේක. සල්ලි වලින් කරන්න බැරි එකම වැඩෙත් මේක විදර්ශනාව. ඉඩම් වලින් බේපල වලින් කරන්න බැරි එකම වැඩෙත් විදර්ශනාව. දැන් තේරෙනවද බුද්ධ වචනේ කොයිතරම් අසිරිමත්ද කොච්චර අපි නිදහස් වෙනවද මේකට එනකොට? එහෙනම් අපි අද තේරුම් ගත්තා දැන් සක්කාය දිට්ඨිය කියන්නේ උපදින අකුසලය ජීවිතයට සම්බන්ධ වෙන හැටි. එතකොට තමයි බුදුහාමුදුරනේ සැකේ තියෙන්නේ. සැකේ තියෙනවා කියන්නේ බුදුන් වහන්සේ ඇසුරු නොවෙනෝ කියන එක. විග්‍රහ කරලා බැලුවා. එතකොට මං හිතන් ඉන්නේ මම මේකෙන් තමයි නිවෙන්නේ. මේ මෙයාට බැන්නමයි නිවෙන්නේ. මේ දේ කරාමයි මට සතුටක් එන්නේ. විකෘති වූ සතුට අනිත්‍ය වෙන සතුට తాවකාලික සැපත සඳහා යන්නේ පව කෙරෙහි නැඹුරු වෙන්නේ ඔන්න ඔය ක්‍රමයකට. මේක අවබෝධ කරගත්තා. සදාතනික වෙනස අනිත්‍යට අහු නොවන දුකට අහු නොවන අනාත්ම කියන දර්ශනයට අහු නොවන ලෝකෝත්තර සැපත. පහළ වෙන්නේත් ඕක අනිත් පැත්ත ගැහිමෙම. ඕක යටිකුරු කළා කියලා කියන්නේ ඔය ක්‍රමයට අසුරු කරන එක හසවලා හතුරු කියලා හිතන එක තමයි වාජනේ යටිකුරු කළා කියන්නේ. මේක සංස්කාරයෙන් මේ දුකේ පහළම කියලා හිතන එක තමයි වාජනේ උඩට හරවගත්තා කියන්නේ. ඔන්න හැම පැත්තෙම කිව්වා. සෝවාන් වෙනවා කියන්නේ මම මගේ තියෙන කෙලෙස් වලින් මම මිදුණා කියන එක. ඒකට උදව්වට බනින්න පුළුවන් තරම් කියලා ඔයා මේ අය කියන්නේ අල්ලපු ගෙදර කෙනාට හරි ඔබට බනින්න කියලා. බැන්නම් බලන්න ඔබ ආවේශ වෙනවද කියලා. ඔබට හිතෙනවද එයා පව් කරනවා කියලා අනුකම්පා මෛත්‍රී සිතක් එනවද නැත්නම් මට බනින එක සයිලන්ස් කරන්න හිතෙනවද? අයියෝ බැනලා පව් අන්න මෛත්‍රියමයි පහළ වෙන්නේ. බෞද්ධයාට පහළ වෙන්නේ මෛත්‍රියමයි. අනේ පව් කරගෙන අපායට යයි. නැතුව හිතුන මට බනිනවා කියලා හිතුන ඊළඟට එන්නේ කරන්න ඕන වැඩේ. අඬු පඬු කොස්සට අතට එන්නේ නැහැ යාට. කොස්සටෙන් ගැහුවට දැනෙන්නේ නැහනේ කළු ගල් එන්නේ. ඊට වඩා දියුණුවයි ඒ කියලා හිතන් ඉන්න පහත්ම දේ දියුණුයිනේ. ඔය කෙලෙස් ආපු කෙනාට පහත්ම දේ දියුණුම දේ. ලොකුම දේ පරමාණු බෝම්බයක තමයි දියුණුම දේ වෙන්නේ පහත්ම සිත තියෙන කෙනාට. නැත්නම් දියුණුම කෙනාට යා ආර්ය මාර්ගය යන මේ සිත නිවා ගන්න උතුමට එන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. සතර බ්‍රහ්ම විහරණය. මෛත්‍රිය නනේපව්. සසරට වැටේ. කොහොමද මේ අසසරින් ගලවන්නේ කියලා හිතෙන්නේ. අන්න මෛත්‍රිය කරුණාව බවට පත් වෙන හැටි. හිතනවා. මුදිතාව ඒක ක්‍රියාත්මක කරන්න හිතනවා. උපේක්ෂාව. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කර ධර්ම ඉන්න කෙනෙක් ඔන්න ඔය වගේ කෙනෙක්. නේද? ලේසි නෑ වගේ පෙනුනට ලේසිම දෙ මේක. මෙහෙම ඉන්නකොට ලේසි රතයක් අතේ ඉඳන් වෙන්නේ නැහැ මහන්සි වෙන්න ඕනත් නැත්නම් අරවට කොච්චර හම්බ කරන්න ඕනේ අරවෙන් බේරෙන්න. ප්‍රශ්නයක් වුණොත් බේරෙන්න කොහොම මුදලක් ඕනද? දැන් රතයක්වත් ඕනේ නැහැ මෙතෙන්ට. දැන් පුන්න මහ රහතන් වහන්සේ අමතකද දැන්? බැන්නොත් ගැහුවේ නැහැ කියලා හිතනකො බැන්න එක කාටවත් කියන්නේ නැහැ දන්නෙත් නැහැ. දන්නේ නැහැ. ගැහුවොත් අතපය කැඩුවේ නැහැ කියලා හිතනකො ගැහුවා කියලා දැනගන්න කාටවත් දෙන්නේ නැහැ. ඇයි අනික් කෙනා කෙලෙසෙනවා නම් අනික් කෙනා පව් කරන්න පෙළඹෙනවා නම් මේකෙන් ඒව කියනවද නුන්ට? දැන් එතකොට මේ සිත නිවන කෙනා සම්මා වාචා තියෙන මොනවද? මුසාවාදා. මුසාව බොරු කියන්නේ මට අසවලා බැන්නද මගේ කර්මය මට පළ දුන්නද? අන්න අර මුසාව කියන්නේ මට බැන්න කියලා. අන්න ඒ බොරු කීම යා නවත්තලා. ඇයි එයා දැක්කේ මේ සිතේ අපිරිසිදුකම. මගේ කෙලෙස් වල වරද මන් දැක්කේ. ඒක කණ එක ගැටෙන શબ્දයක් කියලාමයි ඔහු බුදුහාමුදුරෝ දුන්නු මූලික දේ. ඔහුගේ ජීවිතේ අංග කරගන්න වේර දරනවා. ඒක ගලපන්න ගන්න උත්සාහය මේ වීරිය කියන්නේ. නිවි සූපත් වෙනවා. අඳුරට පහනම් මේ දැල්ලගන්නේ. ජීවිතේ නැමැති අන්ධකාරයට, සසර නැමැති අන්ධකාරයට බුද්ධාලෝකය නැමැති ආලෝකය. බුදුරජාණන් වහන්සේගේ දහම නැමැති ආලෝකය දැල්ලගන්න. අන්න සක්කාය දිට්ඨිය නිවෙද්ද වෙනවා. විචිකිච්ඡා බුදුහාමුදුරගෙන සැකේ නැති වෙන බුදුහාමුදුර වෙනන් පැහැදෙනවා බුදුහාමුදුර කිරි. විචිකිච්ඡා නැති වෙනවා කියන්නේ. සීල වෘත පරාමස අන්‍ය ක්‍රම කෙරෙහි නිවිදෙන් මෙයා පැහැදෙන්නේ බුදුහාමුදුර විතරයි. වෙන ලෝකයක් යට නෑ. වෙන කවුරුවත් ශාස්ත්‍රවරයෙ නෙමෙයි බුදුන් වහන්සේමයි. දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙමෙයි. මොකද දෙවියන්ගේ දෙවිය බුදුන් වහන්සේ දේවාති දේව. බ්‍රහ්මයන්ගේ දෙවිය බ්‍රහ්මාති දේව. තුන් ලෝකාග්‍ර බුදුන් වහන්සේ. අපි ටිකක් බය සිදුහක් කුමාරයා මාලිගා තුන හතරින් මටත් අතාරින්න වේද කියලා. ඒක ඇතුලේ තියෙන තණ්හාව.
තණ්හාව නිසාම මේ මාර්ගය යන එක වැහුණා. නන්ද මාතාව හිටියේ ගෙදර. ගේ අතෑරිය දනාගම වෙනකම් මේ නන්ද මාතාව ගෙදර. ඕන යන්නත් පුළුවන්. සාතන නැත්තම් ඉන්නත් පුළුවන්. අනාගම කියලා ගෙදර ඉන්න පුළුවන් නේ. බන්දුළු මල්ලිකාව ළමයි 31ක් එක්ක ගෙදර. අනාගම. උන් බය යන්න මේ කිව්වේ නැත්තම් අපෝ මේ කියන්නේ මත අරින්නේ දෙන්න මේ කියන්නේ මේක පිටක්වත් ඉතුරු කරන්න දෙන්නේ අනිත් පැත්තෙන් ඉතුරු කරනලු මෙහෙන් දෙන්නලු. මම අර ප්‍රශ්න තියෙන්නේ පැය දෙන්න. දැන් හරි ගැටලුවක් වෙනවා මේ ගැටලු निराකරණය වෙන්න මම මේ උත්තර දුන්නේ ඔබට. මොකද මේ වටේ විවිධ අර්ථ අහලා ඇතිනේ. ඔබ තුලින් ජීවිතෙන් දකින්න ඔබ දෙන්න ඕන මොනවද? අපිට දෙන්න ලේසිම දාණය කොහොමද? ධර්ම දාණය. ආමිෂ දාණය දෙන්න හැමෝටම බෑ. හැබැයි ආමිෂ දාණය තුල සීවලී කුමාරයා තමන් සතු ධනෙන් දන් දීලා නගරෙටම උන්වහන්සේගේ දානපත දෙන්න බලන් හිටියා. එදා ඒ තරුණ ඒ රජ කුමාරයා තමන්ගේ කෑමපත දෙන්න මොනතරම් දාන පාරමිතාවක්ද? අපි ඒ උත්තරමේ ෆොටෝ එකනේ ගෙදර ගහලා තියෙන්නේ පිට වෙන තැන ඇතුල් වෙන තැන. ඇයි අපි ගුණය අල්ල ගන්න ඕනේ ෆොටෝ එක අල්ලගත්තේ එතනත්. ෆොටෝ එක ඕන. රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ දරුවෝ කියන්නේ රහතන් වහන්සේලාට. උන්වහන්සේ මගේ පුතේ කියලා කතා කරේ. එන පුත්‍රත්නයක් වූ බුදු පුතෙක් වූ මහරහතන් වහන්සේ සීවලී උතුමා. ෆොටෝ එක එල්ලගෙන උන්වහන්සේගේ ගුණය ගන්න එකට දාන පාරමිතාව. දෙන්න පුළුවන් දේ දෙන්න. කාට හරි ඔය කඩවලට ගියාම පේනවා පැන්සල ගන්න සල්ලි නැති අම්මලා ඉන්නව ළමයින්ට පැන්සලක් කරන් දෙන්න. පටන් ගන්න එතනින්. දීලා අන්නේ දානේ සතුට ටිකක් ඇසුරු කරන්න. ඇසුරු කරලා හිතන්න මේ මට දුන්නේ බුදුන් වහන්සේමයි. බුදුරජාන් වහන්සේ මට මේ දාණය උගන්වන්නේ. බුද්ධ ආලම්බන ප්‍රීතිය උපදව ගන්න. ඒක බුදුන් වහන්සේ දේශනා කළ නිසා කළ දෙයක් කියලා දකින්න. එහෙනම් ඔබ යන්නේ බුදුහාමුදුර සරණ දාණය තුල. බණින් හිතක්වත් නවත්තලා හිතන්න නෑ මම බුදුන් වහන්සේ දේශනා කරන නිසාමයි මම නොබැන හිටියේ. හැබැයි ඔබ සිත සුද්ධ කරන්නේ පිටින් ක්‍රියාව නැවැත්තුවා. ඒකට කිව්ව සීලය. ඒ සීලය ගත්තේ බුදුන් වහන්සේ නවන සීලයත් බුදුන් වහන්සේට ගලපන්න. අවසන් ඒ යන්නේ බුදුහාමුදුර සරණ. ඔබ භාවනා කරද්දී හිතන බුදුන් වහන්සේ මට මේක අඳුන්වලා දුන්නේ. ඔබ දන්න භාවනා කරද්දී හිතන ආනාපාන සතිය හෝ මරණානුසතිය හෝ අසුභය හෝ බුදුගුණ හෝ මොනවා ඔබ දන්න සතර කමඨහන් භාවනා හෝ සම 40 කර්මස්ථාන හෝ මොකක් හෝ කරද්දී හිතන බුදුන් වහන්සේ නිසායි මම මේ භාවනා කරලා මේ පැත්තකට වෙන්න හදන්නේ. ඔබ මේ හැම එකම බුදුන් වහන්සේ සරණ කරගන්න. එහෙම ඉන්නකොට ඔබට සිත සුද්ධ කරන නිර්මල මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි. අන්න එතෙන්ට එන්න ලේසි වෙන මේ ඔක්කොම. මේ ජීවිතේම ගලප වෙනස් වෙනවා. මේ ඇත්තටම බුදුන් වහන්සේ පහළ නොවන මේ එකදු දෙයක් ඔබට මට අහන්න ලැබෙන්නේ නැහැ. ඔබට අහන්න ලැබෙන්නේ නැහැ, මට අහන්න ලැබෙන්නේ නැහැ. හොඳයි ඔබේ ජීවිතේම මේ දහම තිබුණද පහේ පන්තියේ ඉද්දි. පහේ පන්තියේ මිනිස්සුන්නේ. ඉතින් පහේ කියනකොට අපිට අවුරුදු 10ක් ඇතිනේ. අවුරුදු 5න් නම් ඉස්කෝලේ ගියේ 10ක් ඇතිනේ. නීග්‍රෝධ රාතනසේ අවුරුදු 7යි. 8යි. මටයි කියන්නකො හොඳ. වැඩි වෙනුද? එතකොට අපි වයසන ඔබට ලැජ්ජයි කියන්නේ නේ. වයස කියන්නේ පහන්නෙත් නැහැ කොහොමද? අහන්නෙත් එපා, අහන්නත් එපා, අනිතය අහන්නත් එපා, අනිතයගෙන් වයස. ආලා නිකන් බැනුම් අහන්න එපා. ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කියන්නේ. අයියෝ මට බෑ. මොකක්ද බැරි බුදුහාමුදුර සරණ යන්න. සංකිට්ඨ මහරහතන් වහන්සේ කඩුවෙන් බෙල්ලට ගහද්දී කඩුව නැමිලා ඇඹරිලා යන තරම් බලයක් දරාගෙන හිටපු සංකිට්ඨ මහරහතන් වහන්සේ වනයක් පැතින් යන වයසක ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්ක යවන්නේ තනියට සංකිට්ඨ මහරහතන් වහන්සේ. හොරු ගිනි දෙවියන්ට පුදන හොරු කණ්ඩායම මේ කණ්ඩායම අල්ලලා මේ පින්වත් මහා සංඝරත්න බිල්ලට දෙන්න හදද්දී සංකිට්ඨ මහරහතන් වහන්සේ කවුරුවක් ගන්න එපා මම බිලි දෙන්න කියලා. මං කැමති බිල්ලට එකඟ වෙන්න. ඒ ස්වාමීන් වහන්සේලා නිදහස් කරන්න කිව්වා. නිදහස් කළ උන්වහන්සේලා යවන්න කිව්වා. යවලා තමයි බිල්ලට ගියේ. කඩුව අරන් පළවෙනි නායක හොරා ගැහුව ගිනි ගොඩ ඉස්සරහා බෙල්ලට කඩුව ඇඹරිලා ගියා. ඒක තමයි උන්වහන්සේ සතු බලය. ඒ බලය තියෙන කෙනාගේ නැත කියන්න අපි මොනතරම් නිවටද? ඒ උතුමගේ බලය. ඒක දහම් භාවිතා කරන කෙනා බැරි කෙනා අතන භාවිතා කරන කෙනා අතුල බලය හැදිලානේ. භාවිතා කරන බලය අරට නැහැනේ. එහෙම බැලුවක් තියෙනවා සරල තැනකින්. කයේ යක්ෂ ඒ හොර කණ්ඩායමේ නායකයට ලැජ්ජ හිතලා දෙවෙනි කඩුව උස්සලා ඒකෙන් ගහුවා ඒකත් නැමුණා. තුන්වෙනි කඩුවෙන් ගහුවා ඒකත් නැමුණා. දැන් හොරු ටික සිලින්ඩර්. හොරු ටික යටත්. හොරු ටික බය වුණා. සංකිට්ඨ මහරහතන් වහන්සේ මේ පොඩි අවුරුදු 11ක විතර ආම්දුගෙන් ඇහුවා ඔබ සතු බලයක් තියද? ඔව් තියේ කිව්වා. මොකක්ද ඇහුව බලය?
මට ඔබට කිසි දෙයක් කරන්න බෑ කිව්වා. අනේ බලය හොයන්නේ කිව්වා අපි මේ ගිනි දෙයියෝ පුදන්නේ. ඒ බලය ගන්න මෙහෙම පුළුවන් බෑ ඔම්බ ගන්න බෑ කිව්වා. එහෙනම් අපිට දෙන්නකෝ ඒක. මට තේරෙන්නේ නැති කිව්වා කියන්න. මට මේක වචනෙන් දුන්නු දෙයක් කිව්වා. ඒක කියන උතුම ඉන්නවා කිව්වා අන්න ජේතවනාරාම. මහ හොර 500ම එකන් එනවා සංගීත මහරහතන් වහන්සේ උදේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට එක වචනේ දෙවසන්නේ සෝවාන් වෙනවා. මේ ශාසනයේ මහ උතුමන් ගැන අපි කතා කරන්නේ මහ සතුටින්. ඔබටත් පුළුවන්. ඔබේ මොනවා විචාපල ශක්තිය තියෙද දන්නේ නැහැ. ඔබ මේවා බහම භාවිතා කරනකොට ඒවා එනවා ළඟට. ඒවා ඇවිල්ලා ඔබේ අභිමුඛේ පරිමුඛ සතිය උපට්ඨ පෙත්තා. මේවා ඔබේ බහම පරිමුඛයට එනකොට භාවිතයට එනකොට ඒකාන්තයෙන්ම ඔබේ ජීවිතේ වෙනවා මේවා. ප්‍රාතිහාර බලෙයි. ඒ අපි දහම ඇත්තටම භාවිතා කරන්න එපා. භාවිතා නොකර භාවිතා කරනවා කියන්නේ නැතුව භාවිතා කරන්න. භාවිතා කරන අන්නර මූණ තියෙනවා. සතර සංග්‍රහ වස්තු ජීවිතේ වෙලා ඇති. දානේ ප්‍රී වචනේ අත්චරියාව සමානාත්මතාව. දැන් අපි කොහෙද හිටියේ? සහ ඉන්නේ. ඔන්න ඔබට සෝවාන් වෙන තැනට එනකන් කිව්වා. සෝවාන් වුණු කෙනා සක්‍රුදාගාමී වෙන්න කුමක් කරනවද කියලා අහනවා. සීල සූත්‍රෙදී සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. මොකක්ද කියන්නේ? සෝවාන් වෙන්න කරන්න ඕන පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන් බලන්න කිව්වා. ඒ සක්‍රුදාගාමී වෙන්න කුමක්ද බලන්න කරන්න ඕන කිව්වේ? ඒත් එච්චරයි. පංච උපාදානස්කන්ධය ලෙස, අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන එකනේ. ඒ උපන්න අකුසල වල වේගය අඩු වෙන්නත් උපන්න අකුසල නූපදව ගැනීම සඳහා සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඉපදවීම සඳහා සම්මාදිට්ඨියට පත්වීම සඳහා වෙර වීරිය දරන එක. නේද? මහා කෝටිත මහරහතන්සේ තුන්වෙනි වහන එම ප්‍රශ්නයමයි. සකෘදාගම කියන අනාගමන කිනම් දහමක් නොවනින් විමසිය යුතුද? එතෙන්දි කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, උලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන්න. හෙත මේ කාන්තෙන් අනාගාමි ඵලයටපත් වෙයි කිය. අනාගාමී කෙනා රහත් වීම සඳහා කිනම් දහමක් නොවනින් විමසන්නේද කියලා කෝටිත මහ රහතන් වහන්සේ නැවතත් ඒ ප්‍රශ්නෙම පින්වත් මහා සාරිපුත්‍ර රහතන් වහන්සේගෙන් අහනකොට උන්වහන්සේගේ මහා රණහඬ මහා සිංහනාද අවදි කරලා කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක්සේ දකමේ සිටින හෙතමගේ කෙලෙස් හිඳේ. කෙලෙස් නැති වෙනවා. අහනකොට නිකන් අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. මේ ආපු ඔක්කොම. ඔබට මේ පොඩි වැඩක් පවල මේ පොඩි වැඩි පටන් ගන්න රහත් වෙනකන් ඔච්චරයි. කෙලෙස් හිඳෙනකන් ඔච්චරයි. සීල සූත්‍රේ. ඒක නේද චතුරාර්ය සත්‍ය කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ දුක්ඛ සමුදය කියන්නේ දුක පවත්තන්නේ කවුද කියන එක සිබ්බණිය. ත්‍රිපිටකයේ කියවපු කෙනෙකුට විනෝදයට කියවන්නේ නැතුව අවබෝධයට සඳහා කියවන උත්තමයන්ට ඇති මේ ඥාන ශක්තිය. මොනවද ඒ? තණ්හාව සිබ්බණියයි. මජ්ජ ස්කන්ධ සූත්‍රේ. තණ්හාව සිබ්බණියයි. සිබ්බණිය කියන්නේ ගොතනවට කියන්නේ. එකතු කරනවා. පටවල් දෙකක් එකතු කරනකොට කියන සිබ්බණිය කියලා. මහනවට කියන්නේ සිබ්බණිය කියලා. එකතු කරනවට කියන්නේ සිබ්බණිය කියලා. සම්බන්ධ කරලා දෙනවට කියන්නේ සිබ්බණිය කියලා. මොනවද? කෙලස් ටික තම ජීවිතයට සම්බන්ධ කරනවට අයිතියට සම්බන්ධ කරනකොට සිබ්බණිය කියලා. තණ්හාව සිබ්බණියයි. මෙතන කියන්නේ සමුදය කොටස පෙන්වන්නේ යායන් තණ්හාවමයි. එහෙනම් මේ තණ්හාව තමයි කාම තණ්හා, රූපයට තණ්හා. කාම කියන්නේ කාම වස්තු වලට තණ්හාව ලෙස තියෙන එකමයි. භවයට තණ්හා කරලා තියෙන්නේ ඔය රූපයට ඇසුරු කරා කියන්නේ භවයට තණ්හා කරාමයි. නැවත විභව කියන්නේ වෙන් වෙලා නැහැ. ඊළඟ භවයට යන්න ඔය හුරුවමයි යන්නේ. කොහොමද වඳින්නේ බුදුන් වහන්සේට? හිතා ගන්නත් අමාරුයි. තේරෙන නිසා අපිට මෙච්චර බුදුන් වහන්සේ මතක් වෙනකොට බුද්ධ ගෞරවයක් හිතට එන්නේ. ඔබටත් එසේ වේවා කියලා හිතලා මම මේ ධර්ම කරුණු සාකච්ඡා කරන්නේ. එතකොට දැන් ඔන්න මේ කෝටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය සීල සූත්‍රේ. මම උත්තරය අවසන් කරේ. එතකොට ධම්මං විනා නත්ති මාතා පිතාච. දහමට හැර වෙන කෙනෙකුට බැරිය. තම නත්ති මාතා පිය අම්මට තාත්තටත් බැරිය. තමේව තානං සරණං පටිතා. මට මම සරණ කරගන්න. දහම උගන්වන්නේ තමා ගැන සොයන්න. භද්‍ර වග්ගයේ කුමාරුන්ට කියු ටික. මම මේ විශාල සූත්‍ර ගාන කෙටි කරලා කියන්නේ. මට දහම උගන්වපු මගේ පින්වත් මහා සංඝරත්නයට පින් සිද්ධ වෙන්න. මම දහමට නැඹුරු කරපු වචනයක් හරි උගන්වපු ගිහි උත්තමයොත් ඒ වගේම පින්වත් මහා සංඝරත්නයටත් අතිශයින් පින් සිද්ධ වෙන්න මම මේ කතා කරන්නේ. මගේ ගුරුවරු සංඝරත්නය.
නම් නොකියවත් උන්වහන්සේලා මගේ හිතේ ඉන්නවා. මම නිදාගන්න ඉස් වැඳලා නිදාගන්න. අවදි විදි උන්වහන්සේට වැඳලා අවදි වෙන්න. භාවනා කරද්දී හුදකලා විදි උන්වහන්සේලා සිහිපත් කරන් වඳින්නේ. ඒක තමයි කෙලෙහි ගුණ සැලකීම. එම නිසා මම මහා අවබෝධයෙන් දකිනවා මේ සංස්කාර ධර්මයන් නැති වෙන සුළුය මේ දකින්න එක අම්මට තාත්තටත් මට උගන්න ගන්න බැරි වුණා. අම්මා තාත්තව මට ඉගෙනුවේ නැහැ. ධම්මං විනා දහමමයි. එහෙනම් දහම ඉගෙනුවේ කල්යාණ මිත්‍රයමයි. ඒ සංඝරත්නේ මට කල්යාණ මිත්‍රයමයි. ඒ ගිහි උපාසකයන්ට මට දහම කියා දෙන්න මාව මෙතෙන්ට නැඹුරු කරපු දහමට නැඹුරු කළ ශාසනික මෙහෙවර කරන්න මාව පොළඹවපු උත්තමයි. ආන්න කල්යාණ මිත්‍රයමයි. මම මේ කරන්නේ කෙලෙහි ගුණ දැක්කීම දහම කියන්නේ. මේවා සල්ලි වලින් කරන්න පුළුවන් වැඩ නෙවෙයි. දේපල වලින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකයි ඔබ සමග මම මේ කතා කරන්නේ මෙහෙම. ධම්මං විනා නත්ති මාතා පිතාච තමේව තානං සරණං පටිත්ත. තස්මායි බෝකිච්ච මඤ්ඤං පහයි සුණාත දාරේත. චරාත ධම්මේ අහලා. දරාගත් ධමමයි භාවිතා වෙන්නේ. සද්ධාව එනකොට සසර බය දැනෙනකොට දහමට කැමැත්ත එනවා. ඒකයි ශ්‍රද්ධාව කියන්නේ. ඒකත් එක්ක දහම ඇසුරු කරන්න උවමනාව වේගෙන් එනවා. ඒකයි වෙරිය කියන්නේ. එතකොට හිතමයි පේන්නේ සතිය කියන්නේ ඒකයි. ස්කන්ධ පහමයි පේන්නේ. සතිය. වෙන ඒවා පේන එක සතිය නෙවෙයි. ඒවට කියන්නේ අනාර්ය සතිය. අනේ හිත නිවුනාමයි සමාධිගතයි. මගේ හිත පේනකොටයි මන් නිවෙන්නේ. බාහිරේ පේනකොට ගිනි ගන්නවා. හිත පේනකොට නිවෙන්න පටන් ගන්නවා. කාමසු විනය්‍ය ගේදන් කාම ගේද වෙනෝ කියන්නේ කාම අඩු වෙන්න ගන්නවා කියන්නේ හිත නිවෙන්න ගන්නවා කියන එකමයි. නහි ජාතු ගබ්බසෙයියන් නැවත උපදින්න හේතු අයින් වෙනෝ කියන එකයි හිත සුද්ධ කරන්න ගන්නවා කියන්නේ. මඤ්ඤම් පසුනාත දාරේත චරාත ධම්ම. යන ධමේ හැසිරෙනවා කියන්නේ ඒකමයි. ඉතින් අද උතුම් පොය දවසක් මම බොහොම ගරු කළාද බුදු ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ මොනතරම් කැපකිරීම කරලා මේ පහළ වුණාද ලෝකෙට අපෙන් මොකුත් ඉල්ලුවේ නැහැ. උන්වහන්සේ යවහල් වැළඳුවා මතක් කරන්නවත් ඉඩ දුන්නේ බමුණට. ආනන්ද හාමුදුරු මතක් කරන්නෙම එපා. මම පෙර කරපු අකුසලයන් නිසායි කෝයි බමුණට අමතකුනේ. සියල්ල යථා ස්වභාවය පෙන්ව දෙන බුදුන් වහන්සේ කෙනෙකුගේ සරණ යන්න ලැබීමම ලොකු පිනක්. වෙන පිනක් නෙවෙයි මං කියන්නේ. උන්වහන්සේ වගේ මහා අනුනිහතමානී කියන වචනේ මදි උන්වහන්සේගේ විස්තරය කරන්න මේ සිංහල භාෂාවේ වචන මදි. ඒ තරම් සරණ අපිට සරණ දුන් අනුන්ගෙන උපේක්ෂාවෙන් බලන්න උගන්වපු බුදුන් වහන්සේට කරන්න තියෙන මට පුළුවන් උපරිම සේවය තමයි මේ කළේ අද. ධර්ම ශ්‍රවණය කර ඔබට තේරෙන්නේ නැති හිත සුද්ධ කරනවා කියන්නේ ඔබේ උපන් අකුසල ඔබ දකින්නේ. හිත සුද්ධ කරනනම් හිත පේන්න ඕන. හිත පේනවා කියන්නේ ඔබේ අකුසල ඔබට පේන එක. ආයතන දකින්නවා කියන්නේ අකුසල් පටන් ගන්න හේතු ප්‍රත්‍ය හේතුඵලය සකස් වෙන හැටි. මේ ස්කන්ධ ආයතන ධාතු කියන මේ කෙනෙකුයි කියලා හිතන් ඉන්න මේ කය කූඩුවත් ඒ ඇතුළ සකස් වූ ආකාරය. සකස් වූ ආකාරය මේ ඇතුළ පේන මොහොත මොනතරම් සුන්දරද මොනතරම් සරලද මොනතරම් උත්තරීතරද. හරි සරලයි. අදට වඩා හෙට ලේසි වෙනවා. පළවෙනි මොහොත අමාරුයි දෙවෙනි මොහොත ලේසි. ලෝකේ සාමාන්‍ය දේවල් අමාරුයි. පහේ පන්තියට වඩා 10 පන්ති අමාරුයි. එන්නේ අමාරු වෙනවා. 10ට වඩා HSC අමාරුයි. ඊට වඩා කැම්පස් එක අමාරුයි. ඊට වඩා මහාචාර්ය අමාරුයි. ඊට වඩා විද්‍යාඥ අමාරුයි. ඊට වඩා අමාරු හඳට යන හදන එක. ඔක්කොම අමාරු එන්න. හැබැයි දහමේ අද සංස්කාරයක් කියලා බලන්න අමාරුයි. හෙට බලන්න ඊට ලේසි. අනිත් ඊට ලේසි. එන්න ලේසි වෙලා අනාගාමී කෙනාට පේන්නේ ওই විදියටයි. ලෝකේ ලේසි වෙන එක විශේෂයක් තියෙනන් ඒ කුමක්ද? ඒ උතුම් බුද්ධ වචනේමයි. ලෝකේ අමාරු වෙන දෙයක් තියෙනම් කුමක්ද? ඒ ලෝකේ බව බාහිර දෙයට ලෝකේ කියන එකමයි. එතනමයි. ඉතින් ඇසිස් මස්ලේ දන් දීලා කියලා බොරුවට නොකියන අපි සත්‍ය වශයෙන් දකින අපි උන්වහන්සේගේ කැපකිරීමට කෘතගුණ සැලකීමක් කරන්න පටන් ගත්ත විතරයි තාම මේ සත්‍යයේ දැඩිව පිහිටන පිරිස ඒවත් මගපලලාභී. පව් පොඩ්ඩක්වත් Tamanට නොවෙන්න හිත පවත්තන ජීවිතේ පවත්තන උත්මයෝ ඒ මගපලලාභී. බවට පත් කරන්න බුදුන් වහන්සේ කෙනෙක් ඉල්ලා සිටි එච්චරයි චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සන මේ දේව මිනිස් ඔක්කොට තුන් ලෝකෙටම දහම් දෙසන් පාරේ ඇවිදිනකොට දකින්නකොට හොයයි ඇවිද්ද නිසා තමයි එදා උපතිස්ස දෙක්කේ අසජි මහරහතන් වහන්සේ ඇවිදින හැංගිලා හිටියනම් පේන්නේ නැහැ. චරත බික්කවේ චාරිකං බහුජන හිතාය දැක්ක නිසා ඇහුව නිසා කියන්න උනේ දේශනා කරන්න උනේ උන්වහන්සේට දේශනා කර ඇහුණු නිසායි උන්වහන්සේ ඵලයට ආවේ.
සාරිපුත්ත උතුමෙක් නිර්මාණය වෙන්න පදනම හැදෙන්නේ අස්සචි මහරහතන් වහන්සේගේ යෝ ධම්මා හේතු පගවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංච නිරෝධෝ එවං වාදී මහා සමණු කියන මහා සිංහනාදේ පාපු නිසයි. බුද්ධ වචනට සිංහනාද කියන්නේ. ඒක නිසා ඔබ දහමේ ඇසිලා ආදර්ශමත් වෙන්න. නිකම්ම ශාසනය වැබෙලේ. මේ රට නිකම්ම සුන්දර දීපයක් වෙයි. එදා හෙළදීපය බුදුන් වහන්සේ දුන්නු නම හෙළදීපය. ඕජදීප වරදීප මණ්ඩදීප නමින් සතර බුදුන් වහන්සේලා නම් කර. මේ සතර බුදු පියාණන් වහන්සේලා විසින් නම් කළ නම් ගෞතම බුදුන් වහන්සේ නම් කළ හෙළදීපය. නැවත ගොඩ නැගේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට දහම්මැස පහළ වේවා. ඔබට ඔබේ සියලු කෙලෙස් ධර්මයන් පෙනේවා. කෙලෙස් ධර්මයන් නිසා වෙන අනර්ථය මෙනෙහි කරන ශක්තිය පහළ වේවා. පෙරපින් බල මතු වේවා කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. සෝවාන් සකෘදාගාමී අනාගාමී සතර මගඵලයන් රහත් ඵලයේ දක්වා වෙන උතුම් සතර මග සතර ඵලයන්ට යන්න. මගඵල ඥාන ලබන්න ඔබේ බල ශක්තිය චිත්ත ශක්තිය වේගවත් වේවා බලවත් වේවා.